රජකාරේ බැම්මේ එහෙට දැන් දක්වාම දික් කියලා දෙවිලා තියෙනවා තව. නෑ නිකන් අපිට ප්‍රතියද විතරයි. නැත්නම් අපි යහට සිරෙන් වාඩි වෙනවා. අපමණ ටිකක් ස්ථානයේ රෙකෝඩ් කරගන්න අවශ්‍ය නැහැ මේක හිතට ගමු නේ අපි කතා කරනද ඈ තියෙනවා හොඳයි ඒක එහෙනම් ඕවෙන් රිලයි වෙන්න එපා මතේ ඕක ගැන හිතන්න එපා ඔයා පැරලා දාලා මහතු ගන්න මේක එහෙම මට පිටතේ සුසුකමක් නැහැ පුතේ යන්නේ මම මේ පැවිදිලා කොහොමද ඕකේ අවුරුදු 6 සම්පූර්ණ අන්න දෙයක් නැති කතා කරන්න පුළුවන් මාරු ජීවිතේ යන කෙනෙකුට දෙන්න පුළුවන් උපදෙස් මාංකඩවල අවශ්‍යදී හම්බ වෙන්න ඕන ඔය කියන විදිහට නේද ඔබ ධර්මයේ කියලා මොකද්ද හොයනවා පිළිගොම්බතන් ස්වාමීන් වහන්සේ සුදස්සන ස්වාමීන් වහන්සේලා හරි ධම්මදේශාන වහන්සේලා හරි මහා පරාසයක් ඔබ කටුකුරුන් ඥානසාරණාංශගේ පොත් කියවන්න කැමති වෙනවා කියන්නේ ඉතින් දුර්ලභ දෙයක් ඈ ඔව් ඉතින් කොහොම ගැඹීර ධර්ම කරුණේ ඉතින් ඔබ මේ වචන වලින් සතුට වෙන්න එපා ඉස්ලාම් දේව ධර්මයේ කියලා වචන තුලින් ධර්මය දකින්න එපා. එහෙම නැත්නම් වචන තුලින් ධර්මය දකින්න නමුත් වචන ධර්මයේ හැටියට දකින්න එපා. ප්‍රධානම දේ පුතේ අපි මේ ඒක මම මේ කිව්වේ මේ අපි ධර්මයේ කියලා මොකද්ද හොයනවා. ඉතින් මේ කියන සෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් මම හඹාගෙන ඔබ ගිහිල්ලා ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා තමන්ගේ අවබෝධයට අනුව කියන දේවල් අහනවා නමුත් ඔබ තාම සෑයීමටපත් වෙලා නැහැ නේද එන ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවා මොකද ප්‍රශ්න ඒ කියන්නේ තේරෙන්නේ ඔබ ලෝකේ අහවල් කරන ධර්ම තියෙනවා එහෙනම් අහවල් කරන ස්වාමීන් වහන්සේලා ධර්ම තියෙනවා කියන්නේ ඒක හොයාගෙන යන්න ඕනේ නැහැ. ඔබ ධර්ම බවටපත් වෙන්න. ඒතර අවස්ථාවේ සිටින්න මේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා නම් මේ යන පින්ම නවත්තලා ධර්ම ඔබ බවටපත් කරගන්න.
එතනදී පුතේ ඔබට මේ ලෝකේ බාහිරින් ඔබට හොයන්න දෙයක් නැහැ. කියනවා නම් ඔබට හම්බ වෙන්නේ වචන ගොඩක් විතරයි. සමහර වචන ගැඹුරුයි, සමහර වචන සරලයි. මේ සමහර ගැඹුරු විශ්ලේෂණ වලට කැමති වෙනවා, සමහර සරල විශ්ලේෂණ වලට කැමති වෙනවා. නමුත් ඔය වචන ගොඩක් විතරයි. ඒක වචී සංස්කාරයක් විතරයි. මේ සංස්කාරයේ තියෙන කලකිරෙන නිසා අල්ලන්නේ මොකද? මේ සංස්කාර කියලා කියන්නේ ලෝකේ. එහෙනම් ලෝකේ කියලා කියන්නේ දුකටයි කියන්නේ. පටිච්චසමුප්පන්න දෙයක් නේද? හේතුඵල නිසා සකස් වෙච්ච දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉස්සරහට මේ ධර්මයේ කියන්නේමයි පුතේ මේ ඔබට මට මේ ලෝකයේ තුල හිර වෙන්නනේ. ලෝකෙන් නිදහස් වෙන්න. එහෙනම් මේ සීළු සංස්කාර කෙරේ ඔබ කලකිරෙන්න ඕන. නේද? සීළු සංස්කාරවල සතුටින් පිළිගන්න හොඳ නැහැ. මේ සීළු සංස්කාරයන් ඔබ නිදහස් වෙන්න ඕන. එහෙමනම් ඔබ ධර්මයේ කියලා මේ වචන ටිකක් හොයා යනවනම් මේ විදිහට මේ ටේප් කරගෙන නේද? දැන් මේක ඔබ දකින්න ඕනේ දුකක් ඇති. මේ ඔබට දැන් ඔබට ධර්මය නිසා ඔබට මේක සැපයක් වෙලා තියෙනවා. දැන් මේ සියල්ල අත්හරින්න දැන් ඔබ ධර්මයේ බවට පත් වෙනවා. 84000ක් ධර්මස්කන්ධයක් අවශ්‍ය නැහැ පුතේ මේ ධර්මය අවබෝධ කරගන්න. මුළු සමස්ත ධර්මයේම සිතක් නේ. කේන්ද්‍ර වෙලා තියෙන එකම එක වචනයක් මතනෙක්. අතහැරීම. මගේ බුදුරජාණන් වහන්සේනේ දානය කියලා කියන්නේ අතහැරීමට කියලා නම. සීලය කියලා කියන්නේ අතහැරීමට කියලා නම. සමාධි කියන්නේ අතහැරීම නිසා ලැබෙන දෙයක් වඩා ලේසියෙන් අතාරින්න හේතු වෙන දෙයක්. ඒත් අතහැරීම පිටසම හේතු වෙන දෙයක් තමයි සමාධිය කියලා කියන්නේ. ප්‍රඥාව කියන්නේ සියල්ල අතහැරීමෙන් පස්සේ පළවෙනි අවබෝධය. දැන් දානය කියලා කියන්නේ මොකක්ද කියන්නේ? මොකද ඒකෙන් යථාර්ථය. නෑ ඒකෙන් යථාර්ථය හිතමයි. අපිට රැස් කරගත්ත දෙයක් හරි අතාරින්න පුතේ හිතක් පහළ වෙන්න බෑ. ලෝභය හිත අතහැරෙන්න. නේද? එහෙනම් එතෙන් අතහැරලා තියෙන්නේ හිතමයි. හිතේ තියෙන ලෝභය. නේද? ගැටීම. ඒ ස්වභාවයන් ඒ දෙකම නැති වෙච්ච තැන තමයි අපිට යමක් දෙන්න පුළුවන්. එතකොට එමන එතෙන්දී අතහැරලා දෙන්නේ හිතමයි. සීලය කියන්නේ. ඔබට හිතනවා ඔබට පහළ වෙන හිත මරපන් කියන හිත කෙනෙක්ව මරපන් කියන හිත ඔබ අතහරින්න. ඇයි ඔබ ඒ හිත අතහරින්නේ? ඔබ හිතනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දුකක් හැටියට දේශනා කළේ ලෝකේ ඉක්මවා ගිය මහා ප්‍රඥාවෙන් දැකලා. සියලු ලෝකේ ඉක්මවලා. නමුත් මට තාම මේ ලෝකයේ දුකක් හැටියට තේරෙන්නේ නැත්තේ මට ප්‍රඥාව මදි නිසා කියලා ඔබ තේරුම් ගන්න. තේරුණා? එහෙනම් මම මේ ප්‍රඥාව වැඩෙන වැඩපිළිවෙලක් තුළ ඉන්න ඕන. එහෙනම් මේ ප්‍රඥාව වැඩෙන වැඩපිළිවෙල සකස් වෙන්නේ මම පුතේ අපි බුදුරයන් වහන්සේගේ කෝණයෙන් මේ ලෝකයේ දිහා බැලුවොත් විතරයි සිතක්. නමුත් ඔබත් මමත් අන් සියලු ස්වාමීන් වහන්සේලාත් රාතන් වහන්සේලා ඇරෙන්න. සෝවාන් වෙච්ච සකෝදාගාමී වෙච්ච අනාගාමී වෙච්ච ස්වාමීන් වහන්සේලා ඇරෙන්න. සියලු දෙනා මේ ලෝකයේ දිහා බලන්නේ අපි කැමති විදියට සිරලා. ඒක කිව්වොත් අපි කැමති දෙන්නේ අපි ලෝකෙට. නමුත් ඔබ සූදානම් නම් මම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි සියල්ල දන්නේ. හරි. ඒ විදිහට හිතලා බුදුරජාණන් වහන්සේගේ කෝණයෙන් මේ ලෝකයේ දිහා දකින්න. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව ඔබට පුළුවන් නම් ආදේශ කරගෙන ඔබේ කෝණයට ආදේශ කරගන්න ඔබට සම්මාදිට්ඨිය මේ මොහොතෙන් පිහිටනවද? මේ මොහොතේම ශ්‍රද්ධාව තියෙනවා. එක පාළි ගාථාවක්වත් ඕනේ නැහැ මේ නිවන අවබෝධ කරගන්න. මේ කිව්වම කෙනෙක් හිතයි මේක මොකද පුළුවන් දෙයක්. ඒ නිසාමයි අපි මේක කියන්නේ නැත්තේ සියදන්න වැඩක් නැහැ මේක කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඒ චතුර කියපු නිසා මේ හම්බෙන් ඒ ලිපියක් ගම මිසක් තේම ජීවිතේට මීඩියා එකට ඕපන් වෙන්න මට කිසිම අවස්ථාවක් නැහැ. එහෙනම් මොකද ඒක වෙහිසා. මේක මේ ලේසියෙන් මේ ධර්මයේ කියන්නේ පුතේ මේ ලෝකේ සරලම දේ සිතක්. සරලම දේ. නමුත් අවාසනාවකට අපි එක්කේ ගැඹුරක් මේ වචන තුලින් හොයන්න හදනවා පුතේ. මේ වචන තුලින් අපි ධර්මයේ ගැඹුරු කරගෙන යනවා. අපි කැමති වෙන්නේ මේ ගැඹුරු බණ පදවල. නමුත් බුදුරජාණන් වහන්සේ
බැරි වෙලාවත් ධර්මයේ ගැඹුරු කරා නම් අද ඔබටයි මටයි රහතන් වහන්සේලා කියලා කතා කරන කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ගැඹුරු තැන නීරසයි. අපිට තේරෙන සරල තැනින් තමයි බුදුරජාණන් වහන්සේ මේක පටන් ගන්න තියෙන්නේ. යමක් අපි ගැඹුරුයි කියලා කියනවා නම් ධර්මය අපි ගැඹුරුයි කියනවා නම් කියනත් එතන තියෙන්නේ ඇත්තටම මේ ධර්මයේ ගැඹුරු බව නෙමෙයි. අපේ කෙලෙස් වල ගැඹුරු බව. ඔබට මතක නම් ආනන්ද හඳුර එක්තරා අවස්ථාවකදී කියනවා ස්වාමීන් මේ පටිච්චසමුප්පාද හරි සරල දෙයක් නෙවෙයි බුදුහාමුදුරනේ. මතකද? ඒක බුදුරජාණන් වහන්සේ කියනවා කියන්න එපා. මේ හරි ගාම්භීරයි කියලා කියනකොට ගැඹුරුයි කියන එක නෙමෙයි. ගාම්භීරයි කියන්නේ ශ්‍රේෂ්ඨයි කියන අර්ථය. උත්තරීතරයි. එන්නද? අඥානයක් කියන අර්ථය. ඒ වගේම මේ ලේසියෙන් මේක අවබෝධ කරගන්න පිළිස් වලට හේතු නැති නිසා ඒක ගැඹීර වෙනවා. එන්නද? අන්තික ගැඹුරුයි කියන අර්ථයෙන් මේකට සාමාන්‍ය කෙනෙකුට මේ පටිච්චසමුප්පාදේ මහා ගැඹුරක් වෙන ආනන්ද හාමුදුරන්ට ඒක ගැඹුර අඩු වෙන්නත් හේතු වෙයි. මෙතන තියෙන සියරක් මේ කෙලෙස් වල ගැඹුරක් තියෙනවා. එහෙනම් ඒතර කෙලෙස් සෝවන් වෙද්දි කෙලෙස් අඩු වෙනවා. ඒ අඩු වෙද්දි පුතේ එයාට මේ ධර්මයේ සරලයි හැටියට තේරෙන්නේ. හරිද? සකෝදාගාමි කෙනාට ඊට වඩා සරලයි. ඇයි? එයාට කෙලෙස් අඩුයි. අනාගාමි කෙනාට ඊට වඩා සරලයි. රහතන් වහන්සේට සම්පූර්ණයෙන්ම සරලයි. හේතු කෙලෙස් එතන ඉතුරු නැතුව නිදුත් වෙච්ච නිසා. එහෙනම් ඉතින් ඔබයි මමයි මේ එක පින්මක දුවන්නේ මේ ලෝකේ මට ගැළපෙන දහමක් හොයාගෙන. එහෙනම් ඔබට ගැළපෙන දහමක් මේ හොයාගෙන ඔබ දුවන්නේ. ඔතන තියෙන දෘෂ්ටි හා මතවාද කියන අවස්ථාවේ ඔබ ඉන්නේ. ඒ නිසා ඔබ කැමති විදිහට මේ ලෝකයේ තුල ලෝකේ දිහා බලන්න එපාසේ ගන්න. ඊට පස්සේ මම බුදුරජාණන්ගේ අවබෝධය තුලින් ඔබ මේ ලෝකේ බලන්න උත්සාහවත් වුණොත් ඒකත් ඔබ මේ ලෝකෙ නිදහස් වෙලා ඒක වැඩි නැතක් නෙවෙයි කල්යන්නේ. ඒ නිසා මේ වචනේ කියන දේ සතුටින් පිළිගන්න එපා. බුදුරණාහි සංස්කාර තුනක් තියෙනවා. කාය සංස්කාර, වාචික සංස්කාර, චිත්ත සංස්කාර. ඔච්චරයි සංස්කාර තියෙන්නේ. එහෙනම් ඔබ මේ කාය සංස්කාරයේ දුකක් හැටියට දකින්න සෝදානම් නම් එන්නතම ඔබ මේ පොළොව හැටියට පිළිගත්තනේ පුතේ. නෑ ඔබ මේ පොළොව වෙනස් කරේ නෑ. දැන් මේ සිමෙන්ති පොළොව ඒ විදිහට පිළිගත්තා. ඔබ වෙනස් වෙලා වාඩි වුණා. ඔබ සැපයි කියන ඉරියව්ව වෙන්නේ. දැන් ඔබ සැපයි කියලා ওই ඉරියව්ව පවත්වන. ඔබ හිතනවා මේ ඉරියව්ව තමයි මට සැපම ඉරියව්ව කියලා මේ වෙලාවේ පවත්වනවා. හරි? එතන තියෙන අවිද්‍යාව. ඔය කය වෙනස් වෙන ස්වභාවය නිසා තමයි ඔබට ওই විදිහේ ඉරියව්වක් පවත්වන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. එහෙනම් ඔය තියෙන අනිත්‍ය. එහෙනම් ඔය අනිත්‍ය ඔබ දුකක් හැටියට දැක්කේ නෑ. ඔබ වාඩි වෙනේම මේක සැපයි කියලා අල්ලලා ඉවරයි. නමුත් මම කියන තැන මම කියන්නේ ඔබට වාඩි වෙන ඉරියව්වක් ගන්න එපා. ඒකත් දකින්න මේකත් අතහැරලම වාඩි වෙන්න. ඒකටත් ගහගෙනම වාඩි වෙන්න. මේක අනිත්‍ය නිසා සකස් වෙච්ච ස්වභාවය. ඒක කොච්චරලාද ඔබ තියෙන්නේ? ටික වෙලාවක් තියෙනවා. ඊට පස්සේ ඔබ හිතනවා දික් කිරීම තුළ සැපයක් තියෙනවා. හරිද? ඊට පස්සේ දික් කරනවා කියන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත නිසා තමයි ඔබට ඒක දික් කරන්න පුළුවන් වෙනවා. ඒකෝර එතන තියෙන්නේ අනිත්‍යමයි. නමුත් ඔබ ඔහොම ඉන්න කෙනා ඔබ බලාපොරොත්තු වෙනවා මම කොයි වෙලාවද දික් කරන්නේ? නමුත් එතනත් අවිද්‍යාව තියෙනවා. නමුත් ඒකටත් ඔබට ගහන්න පුළුවන් නම් මේ කායික පීඩාවක් තියෙනවා මේක තමයි ලෝකයේ ස්වභාවය. මේක තමයි දුක. පීඩාව පීඩාවට දකිනවා. ඒ ගැන කලකිරෙනවා. එහෙනම් මේ කය ගැන කලකිරිලා මේ විනාශ වීම දකිමින් එහෙනම් ඒකට ගහමින් මේක අනිත්‍යයි දුකයි අනාත්මයි මට ඕන විදිහට මේක පවත්වන්න බෑ කියලා මේ හුස්ම රැල්ලක් අපෑරෙන්න බලාපොරොත්තු වෙන ඔබ වාඩි වෙන්නේ. ඔබට නිවන ඈතක නෙමෙයි පුතේ තියෙන්නේ. නමුත් දැන් බලන්න අපි බොහෝ දෙනෙක් මේ කාය සංස්කාර වල තියෙන සරලම තැනනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආශ්වාස ප්‍රශ්වාස කියලා නේද? ඒත් අපි ආනාපාන සති භාවනාව ගැන හැමෝම කතා කරනවා. අද ලංකාවේ හැමෝම අද මේ අර talk of the town කියලා කියන්නේ තාම මේ නගරේ කතා බවට පත් වෙන භාවනාව.
මේ ධර්මය ගැන කතා කරොත් කතා කරන්නේ භාවනාව. මිනිස්සුන්ගේ ජනප්‍රිය මාතෘකාව ඕක. ඉතින් මිනිස්සු ඉල්ලන්නේ ඒකද සියදා. එහෙනම් මිනිස්සු හොයාගෙන යන්නේ භාවනාව. භාවනාව කියන්නේ සමාධිය නේද? ඒතර ඒගොල්ලෝ කියන්නේ භාවනාව සමාධිය. සමාධි භාවනාව. ඒතර බුදුරජාණන් වහන්සේ සමාධිය දැම්මේ ඉන්ද්‍රිය ධර්මයන් වල කීවෙනි අවස්ථාවට? දැන් ඉන්ද්‍රිය ධර්ම ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා හතර. ඒතර ආරෂ්ඨාංග මාර්ගය. සමා සමාධියට එන්නේ කෙතෙන්ද? කොතනද? අට සම්මා සමාධියනේ. හරිද? එතකොට මේ බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය කියන දේ පුතේ අටවෙනි අංගයට දැම්මේ ඇයි? ඇයි ඒකට දැම්මේ නැත්තේ? හේතුවක් නිසා අපි පිළිගන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයට අපි පයින් ගාලා අපිට ඕන විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි එක සම්මා සමාධිය කියලා හිතාගෙන අපි භාවනාවේ මේ ධර්ම මාර්ගය පටන් ගන්නවා නම් අපිට එතෙන්දිම ශ්‍රාවකත්වය අහිමි වෙනවා. ඇයි? අපිට ශ්‍රද්ධාව නැහැ. බුදුරජාණන් වහන්සේ කියපු මේ අනුපුබ්බ කිරිය අනුපුබ්බ ප්‍රතිපදාව අපි යන්න සූදානම් නැහැ. අපි කැමති තැනින් අපි පටන් ගන්න යනවා. අපිට ශ්‍රද්ධාව නැහැ. ඒ විතරක් නෙමෙයි අපි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. කියන අපිට තිසරණවත් නැහැ. කොහොමද ඒක උනේ? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම දෙයක්ම හේතුඵල නිසා සකස් වෙන දෙයක් කියලා. එහෙනම් මේ සමාධිය කියන්නේ තමයි පුතේ හේතුවක් නිසා සකස් වෙන දෙයක්. මොනවද ඒ හේතුව? සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන සම්මා සති කියන 7 වෙනි අවස්ථාව දක්වා තියෙන සම්මා සමාධියට අවශ්‍ය වෙන හේතු. එහෙනම් මේ කරුණු 7 මූලික කරුණු 7 සම්පූර්ණ කරන්න නැතුව සිටිරත් සම්මා සමාධිය යම් කෙනෙක් ලබන්න හිතනවා නම් ඒක මේ ලෝකේ ලැබෙන්නේ නැහැ. සමාවෙන්නේ ඒක සිද්ධ වෙන්නේ නැති දෙයක්. හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්මා සමාධිය ලැබෙන්නේ පුතේ බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමවේදය තුලින් විතරයි. නමුත් යම් කිසි කෙනෙක් වෙන ධානය ස්වභාවයන් බලාපොරොත්තු වෙනවා නම් ඒව ලබන්න පුළුවන්. විසුද්ධි මාර්ගයේ ක්‍රමයට. ඕන තරම් ක්‍රම තියෙනවා. හේතුව ඒව මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් නෙමෙයි. ඒව මේ ලෝකේ කවදාත් පවතින ස්වභාවයන්, ධානය ස්වභාවයන්. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, ආලාර කාල මුද්දකරාම පුත්‍රලා අසිත කාල දේවලටත් ඒවා තිබුණා. බුද්ධ ශාසනයකින් මෙපිට නේද? එහෙනම් ඒ සමාධිය හැබැයි ඒක සම්මා සමාධිය උනේ නැහැ. ඔබට තේරෙනවද මම කියන්නේ? සම්මා සමාධිය කියන දේ තියෙන සිරරත්න බුද්ධ ශාසනය විතරයි පුතේ. ඉතින් යම් කෙනෙකුට මේ සම්මා සමාධිය ඇති වෙනවා නම් පුතේ එයා ඉර වෙන්නේ නැහැ කොහෙවත්. එයා නිවනෙන්මයි නවතින්නේ. දැන් නමුත් අවාසනාවට අපි හිතනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානය සම්මා සමාධියම තමයි කියලා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානය ස්වභාවයන් සම්මා සමාධිය තුල තියෙනවා. හැබැයි සම්මා දිට්ඨිය පදනම් කරගත්තා වූ ධානය ඒවා තියෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? මේ ලෝකෙම දුකයි. සියලු සංස්කාරයන් දුකයි. එහෙනම් සමාධිය තුල සකස් වෙන්නේ මොකද්ද? චිත්ත සංස්කාර, වේදනා සංඥා. මම ඔබට ගැඹුරු වචන කතා කරනවා මොකද ඔබ ගැඹුරු පොත් කියවලා තියෙන නිසා, ඒ ස්වාමීන් වහන්සේලා අසුර කරලා තියෙන නිසා, ඔබට මම මේ කියන දේ තේරෙන නිසා. හරිද? නැත්නම් වෙන කෙනෙකුට මම මෙහෙම කතා කරන්නේ නැහැ. සරල දෙනින් කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මං ආදේශ කර ගැනීම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කෝණේ ලෝකෙ දැකේ. ආර්ය කෝණේ ලෝකෙ දැකේ. මට ඕනේ දෙන්නේ මේ. එහෙනම් ඔබ රහතන් වහන්සේ කෙනෙක් හිතන විදිහට හිතන්න ගත්තොත් විතරයි ඔබට රහත් වෙන්න පුළුවන්. ඔබ දෙනවා පියන් කෙනෙකුට කවදාරි මැනේජර් කෙනෙක් ඉන්නව නම් එයා මැනේජර් කෙනෙක් හිතන විදිහට හිතන්න ඕනේ. නැත්නම් එයා කවදාවත් එයාගේ ඒ කැරියර් එකේ ඇඩ්වාන්ස්මන්ට් එක එයා ලබන්නේ නැහැ, ඒක ලැබෙන්නේ නැහැ. එයා මැනේජර් කෙනෙක් වේවි නමුත් එයා ෆේල් වෙනවා. හේතුව එයා කරන්න කල යුත්තේ මොකද්ද කියලා දන්නේ නැහැ. එහෙනම් මම කියන්නේ. එහෙනම් ඔබට රහත් වෙන්න ඕන නම් ඔබ රහතන් වහන්සේ කෙනෙක් හිතපු විදිහට හිතන්න. ඔබ ලෝකේ දකින්න උත්සාහ කරනවා. එහෙම නොකර අපි කැමති විදිහට මේ ගමන ගියොත් කවදාවත් මේ නිවරණම් විවෘත වෙන්නේ නැහැ. ඒකයි කතා දෙකක් නැහැ. එහෙනම් ඉතින් එහෙමනම් මේ ධර්මය කියලා කියන්නේ උච්චර දඟලන්න ඕන දෙයක් නෙමෙයි. සමායන් මම එහෙම කිව්වට මම මේක එළියට කියන්නේ නැත්තේ හේතුව මේවා පුතේ කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. මේ දෘෂ්ටියා මතවාද වලින් වෙලිලා කැකෑරිලා ඇඹරිච්ච අවාසනාවන්ත සත්‍ය පිරිසක් මේ ලෝකේ ඉන්නේ බෞද්ධයන් මේ කාලේ.
ඉතින් මේගොල්ලෝ කවදාකවත් මේක තේරුම් ගන්නද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් වැදගත් වෙනවා අපිට. ඔබ මේක තේරුම් ගත්තා නම් ඔබ මේකේ නිදහස් වෙලා යන එකමයි. ඒක නිසා මම දේශනා කරන පැත්තේ නෙමෙයි මේක අවබෝධ කරලා සදාට මේ ජීවිතේදීම නිදහස් වෙනවා කියන නැවත නූපදින ස්වභාවයට පත් වෙනවා කියන තැන ඉන්නේ. තේරුණාද? ඉතින් ඔබටත් ඒ දේ කරන්න පුළුවන්. ඒකට ගොඩාක් අපේ මේ ස්වභාවයන් ව්‍යාකූල කරගන්න ඕනේ නැහැ. සංකීර්ණ කරගන්න ඕනේ නැහැ. එහෙනම් ඔබට තියෙන්නේ මොකද්ද? අතහැරීම කියන වචනේ තුලින් විතරයි. මොනවද ඔබට අතහරින්න තියෙන්නේ? සංස්කාර වර්ග තුන. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. ඒතර දැන් බලන්න. ආනාපානසති භාවනාව කියන දේම පටන් ගන්න මොහේලාට හදනවා. නමුත් එතන අපි හැමෝම ඒ බුදුරජාණන් වහන්සේගේ ආනාපාන පබ්බේ එක්තරා දුරකට ගිහිල්ලා ඉතුරු ටික අමතක කරනවා. එතන බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වඩන්න කියලා කියන්නේ මේ විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්න මිසක් ඒ හුස්ම රැල්ල කෙරේ තියෙන අවිද්‍යාව අයින් කරගන්නයි බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වඩන්න කියලා කියන්නේ. ඒක අතහරීමක් ගැන බුදුරජාණන් වහන්සේ ආනාපාන පබ්බේම කතා කරනවා සතර සතිපට්ඨානේ. නමුත් ඒ අතහැරීම ඒ කාය සංස්කාරයන්ට ගහන එක කවුරක්වත් අද සමාධියක් තුල කතා කරන්නේ නැහැ. ධානයට යන්න කියන විතරයි කියන්නේ. එහෙනම් ඉතින් හරි අපරාධයක් ඒක. නේද? ඉතින් ඒක නිසාම අපිට ඔබේ ජීවිතේ හරිය යුත්තේ සමාධිය නෙමෙයි, සමාධියක් අපේක්ෂා කරන්න එපා. රකින්න සීලයක් තියනවා කියලා ඔබ හිතන්න අවශ්‍ය නැහැ. හිතන රකින්නවා කියලා කියනවා නම් අපි එතකොට හිතනවා මෙතන රැක ගන්න අපි දැන් විස්තර රකින්නවා, ගෙවල් රකින්නවා, දරුවෝ රකින්නවා. අපි මේ රකින්න දේවල් නෙවෙයි මෙච්චරක. ඒ වගේ අපි මේ සීලයක් රකින්න දෙයක් නැහැ මෙතන. සීල කියන්නේ අතහැරීමයි කියන නම. මොකද්ද අතහරින්නේ? හිත. එයා කොහොමද ඒක අතහරින්නේ? මරපං කියලා කියන හිතේ අතහරිනවා. ඇයි? එයා දැන් දකින්න ලෝකයෙන් මම ඊට කලින් කෙනෙක්ව මැරුවා නම් මට ලෝකෙ තුලින් යමක් ලබන්න. නමුත් දැන් එයා දකිනවා මට ලෝකෙන් දෙයක් ලබන්න නැහැ. ලබන්න තියෙන දුකක්මයි. ඇයි? දුක්ඛෝ ලෝකෝ පතිත්තා. ලෝකේ දුක මත පිහිටපු දෙයක්. එහෙනම් ඉන් රිටර්න් මට ලැබෙන්නේ මොකද්ද? දුකක්මයි. එහෙනම් ඔබ ලෝකයේ කෙරෙහි සියුම් හෝ අල්ප මාත්‍ර අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් මම ඔබට ලැබෙන්නේ මොකද්ද ලෝකයෙන්? දුක. එහෙනම් ඔබ දුකට කැමති නම් ඔබට දුකින් නිදහස් වෙන්න බෑ. අභිනන්දන සූත්‍රය බුදුරණන් දේශනා කරනවා. නේද? දුකට කැමති නම් ඔබට දුකෙන් නිදහස් වෙන්න බෑ. නමුත් ඔබ අන්න ඒ විදිහට කල්පනා කරන්න ගත්තොත් එනවාද? මේ ලෝකයේ දුකක් එනම මේ ලෝකෙන් නිදහස් වෙනවා කියන ස්ථාවරයේ ඉඳගෙන මේ සකස් වෙන සංස්කාරයන් ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්මයට හිතන්න ගන්න ඕනේ. එනවාද? ඒ කියන්නේ මේ වාඩි වෙද්දි මේ හුස්ම රැල්ලවත් ඔබ එහෙම නැත්නම් මේ භාවනාවක් අපේක්ෂාවෙන් වාඩි වෙද්දි කවදාකවත් සමාධියක් අපේක්ෂාවෙන් වාඩි වෙන්න එපා. ඔබ මේ හුස්ම රැල්ලත් අතහැරලා මේ සියල්ල අතහැරීම පිණිස මම වාඩි වෙනවා කියලා හිතන්න. තේරෙනවද? වාඩි වෙන ඉරියව්වත් ඔබ සතුටින් පිළිගන්න එපා. ඒ ආකාරයට ඔබ වාඩි වෙලා මේ කටයුතු කරගෙන යද්දී ඔබට සකස් වෙන පුතේ යම් හිතක් ඒකත් ඔබට තියෙන අතහරින්නමයි. එදිර මං කී හිතේ සීලය ගැන. ඊට පස්සේ මරපං කියන හිත. ඊට පස්සේ හොරකම් කරපං කියන හිත. නේ. ඒතර හොරකම් කරපං කියන හිත මොනවද අපි මීට කලින් හොරකම් කළා ලෝකෙන් ලබාගත්තේ? මොහාරි සැපයි කියලා හිතච්ච දෙයක් නෑ. නමුත් ඇත්තට මට ලැබෙන්නේ මොකද්ද ලෝකයෙන් එන? දුක. එහෙනම් ඔබ දැන් දකිනවා ලෝකෙන් මට කලකිරලානේ තියෙන්නේ. ඒතර එහෙනම් මට ලෝකෙන් දෙයක් ලබන්න නෑ. එහෙනම් මම මේ හොරකම් කරන එක වැඩක් නෑ. ඒකට අර්ථ ශූන්‍ය දෙයක් බවට පත් වෙනවා. එතකොට එයා ඒ හිත අතහරිනවා. එහෙනම් සීලය කියන්නේ හිත අතහැරීමද කියන නම. නේද? කාමයේ වර්ධය හැසිරීම හෝ බොන එක හෝ බොරු කියන එක හෝ ඒ සියල්ල කරේ අපි ලාභ උදෙසා. නමුත් දැන් ඔබ හිතන්නේ නැහැ ඔබට කැමති විදිහට ඔබ හිතන්නේ බුදුරජාණන් වහන්සේ හිතපු විදිහට මොකද්ද? ලෝකේ දුක. එහෙනම් මං කාමයේ වර්ධය හැසිරලා හෝ සුරාපානය කරලා හෝ එහෙම නැත්නම් බොරුවක් කියලා හෝ මට ලැබෙන්නේ මොකද්ද ලෝකෙන්? දුකක්මයි. එහෙනම් මං දුකට කැමති නම් විතරයි මම මේවා කරන්න ඕනේ. එහෙනම් දුකට අකමැති නම් මම මේවා කළ යුතු නැහැ කියලා එයා හික්මෙන්නේ. නිවන පිණිසම හිතන සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් ඔන්න ඔය විදිහටමයි පුතේ මෙයා එක සිල්පදයක් දැනගෙන හිටියේ නැතත් මේ හිත අතහරින ක්‍රියාදාමය තුළ මෙයා හිටියොත් මෙයාට නිවන මතුවෙනවා. එහෙනම් ඔබට තේරෙනවා මම කියන්නේ පාණාතිපාතා කියලා සීල් පදයක් තිබුණාද නැද්ද කියන එකට වැදගත් වෙන්නේ නැහැ. තේරෙනවද? එයාගේ බලාපොරොත්තු මොකද්ද මේ ලෝකය කියන හිත? තේරෙනවද? මම මේ හිත අතහරිනවා කියන තැන ඔබට ඉන්න පුළුවන් නම්
ඔබට ලෝකයෙන් නිදහස් වෙන්න පුළුවන්. මොකද මේ දැන් සකස් වෙන කාය සංස්කාර අපිට අරමුණු කරන්න පුළුවන් වෙන හිතෙන්. තේරුණාද? ඒතර අතක් මෙහෙම හරි උස්සනවා නම් ඒ උස්සන අතපව ඔබ දකින්න ඕනේ මේ කහන එක සැපයක් කියලා නෙමෙයි. තේරුණාද? මේකත් වෙහසක්. මේකත් පීඩාවක්. මේකත් අනිත්‍ය ස්වභාවය මේ තියෙන්නේ. එතකොට මේක අනාත්ම දෙයක්. මගේ වශයෙන් පවත්වන්න බැරි දෙයක්, පටිච්චසමුප්පන්න දෙයක්, හේතුඵල නිසා සකස් වෙච්ච දෙයක්, ලෝකෙට අයිති දෙයක්. අනේ මේකෙන් නිදහස් වෙන එකමයි හොඳ. නිවනමයි ශාන්ත, නිවනමයි ප්‍රණීති කියලා ඔන්න ඔය සංඥා ටික, ඔය ෆෝමියුලා එක ඔබට ආදේශ කරගන්න පුළුවන් නම් අඩු ගන්න විනාඩි 5ක් මේ හිත දිහා දකින්න, මේ කය දිහා දකින්න එනනම් අපිට මේ ධර්ම අල්ලන්න පුළුවන්. ඉතින් ඒ කාය සංස්කාරය හරිද? එහෙම නැත්නම් කාය සංස්කාරය කියලා කියවම ඉක්කාවක් වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් බඩේ දැනෙන වේදනාවක් වෙන්න පුළුවන්. අපි ඒක වේදනාවන පස්සනාව නෙමෙයි මම මේ කියන්නේ. හරිද? කය ඇසුරු කරගෙන යමක් දැනෙනවා නම්, සකස් වෙනවා නම්, වාතයක් පිට වෙනවා නම් හෝ මොකක් හෝ දෙයක්, තුනි ටිකක් කොමක් හෝ මොකක් හෝ ඒක කාය සංස්කාරයක්. එහෙනම් ඔබ දකින්න ඕනේ මේක කයට ඇති දෙයක්. මේක තමයි කාය සංස්කාරයක් කියන්නේ. මේක වෙහසක්, මේක පීඩාවක්, මේක අනිත්‍ය දෙයක්, මේක දුකට ඇති දෙයක්, මේක අනාත්ම දෙයක්. අනේ මේකෙන් නිදහස් වෙන්න කොහොමද? නිවනමයි ශාන්ත, නිවනමයි ප්‍රතික අන්න අර අවබෝධය එතන ආදේශ කරගන්නවා. ටක් ගාලා දානවා. ඒතර එතන ඇලෙන්න දෙයක් නැහැ, ගැටෙන්න දෙයක් නැහැ. එනවාද වොස්සග්ග පරිණාමයෙන් ඒ හිත කෙලිම නිවනට නැමිලා තියෙන්නේ. සෙල්ලම් නැහැ ওই හිත. ඒතර එතන අවිද්‍යාවක් නැහැ. එහෙනම් පටිච්චසමුප්පාදයේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැනම ඔබ කපලා තියෙන්නේ දැන්. එහෙනම් අවිද්‍යාව සහගතව දැන් සංස්කාර ඔබ සකස් කරන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාව සහගත සංස්කාර ඔබ සකස් කරන්නේ නැත්නම් පටිච්චසමුප්පාදයේ එතනින් හරිය සකස් වෙන්නේ නැහැ. ඔබට තේරෙනවද මම කියන දේ? බුදුම තැනක් මේක. අද ලේසියෙන් කෙනෙකුට තේරුම් ගන්න බෑ මම කියන තැන හැබැයි එතරම්යි කරන්න තියෙන්නේ. ඒක සූටි තැනක්, සියුම් තැනක්, හැබැයි අමාරු තැනක්. ඒකමයි කළ යුත්තේ. ඉතින් ඒ කාය සංස්කාර ඔය විදිහට මම පුතේ මෙයා මේ විදිහට ගගහ යද්දී මේ කායික සංඥා සංසිඳිලා තමන්ට සංසිඳිලා එයාට එක්තරා අවස්ථාවක් වෙනවා මේ මුළු ලෝකෙම එක වචනයක් මත කේන්ද්‍ර වෙච්ච දෙයක් කියලා ගන්නවා. ඒ කියන්නේ මුළු ලෝකෙම වචී සංස්කාරයක් ඇති. වචනයක් විතරයි ලෝකය කියලා දකින්න ගන්න. එහෙනම් දැන් හිතන්නකෝ කකුල රිදෙනවා කියන්නේ වචනයක්. බත් කියන්නේ වචනයක්. ෆ්‍රයිඩ් රයිස් කියන්නේ වචනයක්. මස් කියන්නේ වචනයක්. එහෙම නැත්නම් හුස්ම කියන්නේ වචනයක්. ධර්මය කියන්නේ වචනයක්. උඹට තේරෙනවද මේ කියන දේ? අර ගොරෝසු සංඥා සියල්ල සංසිඳලා යාට තේරෙනවා. යාට මේ මුළු ලෝකෙම මෙහෙම කරලා ගහලා ගන්න පුළුවන් එක වචනයක්. අන්න එතනදී යාට සමාන ස්වභාවයක් තමයි අත්විඳින්නේ. හැබැයි ඒක යාට සකස් වුණේ යා හිතලා ගත්ත දෙයක් නෙමෙයි. යා මේ කාය සංස්කාරයන්ට ගගහ යද්දි දැන් මේ හිතට පුළුවන් කමක් නැහැ මේ කාමතලයේ යාගේ හිත පිහිටවන්න. හිත මෙච්චර කල් අපි ඔරැට්ටුවා. එයාට අවශ්‍ය ගුහාව හැම වෙලාවෙම එයා නිර්මාණය කරගත්තා. අපිට මොන දේ සිද්ධ වුණත්, අපි පෙරේතෙක් කියලා ඉපදුණත් එයාට අවශ්‍ය ගුහාව එයා නිර්මාණය කරගෙන ඉවරයි. තිරිසන් ලෝකේ පණුවෙක් කියලා ඉපදුණත් එයාට අවශ්‍ය ගුහාව එයා නිර්මාණය කරගෙන ඉවරයි. නිවිසතෙක් කියලා ඉපදුණත් එයාට අවශ්‍ය ගුහාව එයා නිර්මාණය කරගත්තා. දැන් ගාල්ලේ ඉඳලා සිරන්න මෙතෙන්ට ධර්මය අහන්න එන්නේ කියලා කියපු ওই හිතමයි පුතේ ඔබ අතීතයේ පෙරේතෙක් කළා නම් රසුචි ටික සැපයි කියලා ඔබට කැවෙව්වා. ওই හිතම ඔබ ඌරෙක් කළා මඩගොඩ සැපයි කියලා දවස් 30ෙම මිනිහරකෙක් කළා ඒ මඩගොඩේ ඔබ läග්ගෙව්වා. ඒ හිත දැන් ඔබට ධර්මය ගැන කතා කරනවා ওই හිත පිළිගන්න එපා. හරිද? නෝ ওই හිතත් ඔබ ගහන්න තියෙන දෙයක් හැටියට දකින්න. ඉතින් ওই විදිහට මම පුතේ මෙහෙම ගගා යද්දී දැන් මේ කාමතලයේ හිත පිටවන්න බෑ. මොකද කාමතලයේ හිත පිටවන කියන්නේ මේ සංකල්පයක් නේ. සංකප්ප රාග පුරුෂස්ස කාමෝන නේද? ඒතර මේ සංකල්පීමේ ස්වභාවය ඉක්මවා ගිහිල්ලා මෙයාගේ හිත මේ වචනයකට කේන්ද්‍ර වෙනවා. ඊට පස්සේ එයාගේ හිත මේ වචී සංස්කාරය තමයි එයාට දැන් අරමුණු වෙන්න නැත්නම් ගොරෝසු කායික සංස්කාරය කිසිම දෙයක් අරමුණු වෙන්නේ නැසස වඩින්න. තේරෙනවද? ඊට පස්සේ එයා දකින්නේ වචී සංස්කාරය ගහන්න තියෙන දෙයක් ඇති. ඇයිද මේ අතහැරන යාවේ ඉතිරිගත්තා. තේරෙනවද? ඒ කියන්නේ ගගාවේ. ඒතර එයා දකින්නේ මේ වචී සංස්කාරය අතහරින්න තියෙන දෙයක් ඇති. උදාහරණයක් කියනවා නම් මම මේ සාමාන්‍ය කියන දෙයක්. දැන් මීට කලින් වඩින්නු තේරෙනවා.
පාතර ඉඳලා නේද? මෙයා කුරේ වසන්. මේ පුතා. අපි දෙන්නම මෙයාද කතා කරා කිව්වේ තිල්න කිව්වේ මෙයාද? ලොකු සංසය හැම වෙලාවෙම කියන කෝල් කරනවා. මේ තාරේ මාතරේ. කවුද? මෙයා. තාරකත් අහලා තියෙනවා. මේ කැම්පස් එකේ තමයි. තුණු කැම්පස් එකේද? මේ තිල්නගේ යාළුවා. මගේ යාළුවෙක්. එහෙමයි. මෙයා යාළුවෙක්. ඉතින් කැම ටිකක් අත් දුන්නාද? බඩගින් නෑ කිව්වා සංස කතා කරලා. ඒ වුණාට මේ කැමත් නැති වෙවි නේද? එහෙම කොමන් නැද්ද? කවන්න. උන්වහන්සේලාගේ සාකච්ඡාවට වඩා නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. ඉතින් ඊට පස්සේ හිතන්න මේ දැන් මම කිව්වේ මේ ඔන්න අපි දකිනවා දැන් ඔන්න පඩිපෙලක් නැගගෙන යනවා. ඒ පඩිපෙල නැගෙන කියලා එක්තරා තැනක නවතිනවා. නැගුණාට පස්සේ අපි මෙච්චර කල් හිටියේ මම මෙතනද නැග්ගනේ කියලා මම නිකන් කෙනෙක් වුණා. දැන් ඕගොල්ලන්ගේ වචනෙන් කියනවා නම් පොර කියන්නේ. මම පොරක් කියලා හිතුවා. තේරුණාද? මම මේ ටික කොහොම නැගගෙන ආවා මම දැන් මෙතන ඉන්නවා කියලා හිතනවා නේ. ඊට පස්සේ තාකිනවා ඉස්සරහට නගින්න තියෙන පඩි ටික මම කොහොමවත් කාගෙන මේ ටිකක් නගිනවා කියලා කියපු තැනනේ අපි ඉස්සර හිටියේ. නමුත් මම මේ කියන තැනදී ඔබේ මානසිකත්වය වෙනස් වෙන මේ විදිහට. එයා දකින්නේ අර මම මෙතන නැගලා ඉන්නවා කියලා නෙමෙයි. එයා දකින්නේ මං අතහැරව පඩි ටිකක් විතරයි කියලා. එයා දැන් ඉන්න පඩිය ගැන එයා සතුටු වෙන්නේ නැහැ. එයා ඒක දකින්නේ ලෝකයේ තුල තියෙන දෙයක්. ඒකත් අතහරින්න තියෙන පඩියක් හැටියට විතරයි. නගින්න තියෙන පඩි ටික දකින්න මං කාගෙන මේ ටික නගිනවා කියලා නෙමෙයි මට අතහරින්න තියෙන පඩි ටිකක් විතරයි. අතහැරීමේ සංකල්පය විතරක් තියෙනවා. එහෙම නැත්නම් අපි ධර්මයෙන් එළීමයි. අර පොර සංකල්පේ එන්නේ පුතේ සක්කාය දිට්ඨිය ඝනත්වයක් එක්ක. ඝනකමත් එක්ක ආත්ම දෘෂ්ටි ගොරෝසු බව. හරි සියුම් තරක් ඒ. ධර්මයෙන් එළියටමයි යන්නේ. එතකොට මේවා එහෙම නැත්නම් මේ ධර්ම සංවාද ධර්මයේ රැස් කිරීම මේ සියල්ලම ඔබ පොරක් කරනවා. සමාන්ගේ වචනේ මම පාවිච්චි කරාත් නමුත් ඒක තමයි වචනේ. නේද? එහෙම කරලා ඔබ ඉස්සරහට දානවා මාර ස්වාමීන් වහන්සේ දන්නා මේ ස්වාමීන් වහන්සේ දන්නා මේ නමුත් එතන තියෙන්නේ කිලුටු හිතක්මයි. එතන ධර්මයෙන් ඔබ බඹ ගානක් ඈතට විසි කරලා තියෙනවා. එහෙනම් ඔබ දකින්න ඕනේ පුතේ අසුචි වලක් තියෙනවා. ඒ අසුචි වල තුල අසුචි වලින්ම තන ඉනිමගක් තියෙනවා. එතකොට මේ අසුචි වලින් නිදහස් වෙන්න ඔබ භාවිතා කරන්න ඕනේ අසුචි වලින් තනපු ඉනිමගමයි. තේරුණාද? එතකොට ඒකේ පළවෙනි පඩියට නැග්ග කියලා ඔබට සතුටු වෙන්න බෑ. මොකද තාමත් ඔබ ඉන්නේ අසුචි වල තුලමයි. අනිත් එක බල්ලාගෙන ඉන්නේ අසුචි වලින් තනපු ඉනිමග. එහෙනම් ඒක සතුටු වෙන්න බෑ. ඔබ ඉහළම පඩියට නැග්ග කියලා ඔබට සතුටු වෙන්න බෑ. මොකද තාම අවදානමක් වෙනවා. තාමත් ඉන්නේ ඔබ පඩියම හැබැයි තාම වල තුලයි ඉනිමග තියෙන. ඉනිමග කැඩුණොත් ඇතුළටම වැටෙනවා. ඒක නිසා එළියට පැන්නත් පස්සේ විතරයි ඔබට සතුටු වෙන්න පුළුවන්. එහෙනම් ඒක නිසා හැම වෙලාවෙම අත්හරිනවා කියන සංකල්පය තුළ විතරක් ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මේ සංකල්ප ලෝකයේ එනවා මේ සංකල්පයට වදිද්දී සංකප්ප රාග පුරුෂසකම මේ කාම තලයේ යා ඉක්මව යනවා. කාම තලයේ ඉක්මවා ගිහලා යා රූපේ තලයට එහෙම නැත්නම් සමාධියට යා නගිනවා. ඒ සමාධිය ළඟා කරගන්නේ ඒකට මේ එයා බලාපොරොත්තු වෙච්ච නිසා නෙමෙයි. එයා සමාධියක් අපේක්ෂා කරලා මේ ගමන ගියේ නෑ. එයා ගගහ යද්දි තමයි යාට සමාධිය ලැබෙන්නේ. නමුත් ඔබ යම් කිසි වෙලාවක අපේක්ෂා කරලා මේ සමාධිය ලබා ගත්තොත් එනවාද? ඒ සමාධිය සම්මා සමාධිය වෙන්නේ නැහැ. අතහැර යද්දි ලැබෙන දෙයක් මිසක් සමාධිය කියන්නේ ලබා ගන්න හැකි දෙයක් නෙමෙයි. ලබා ගන්න පුළුවන් සමාධිය හැබැයි ඒක සම්මා සමාධිය නෙමෙයි. හරිද? හේතුඵල නිසා සකස් වෙන දෙයක් තමයි සම්මා සමාධිය කියන්නේ. මොකද්ද හේතුව? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා එකක් මිසුණාද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සමාධි. එතකොට සම්මා සති, සම්මා සමාධි. එතකොට සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? ලෝකයේ දුකයි. මොන ලෝකේද? සංස්කාර ලෝකේ. නේද? කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. එහෙනම් මේ සංස්කාර ලෝකයේ දුකයි නම් ඊගාට එන්නේ සම්මා සංකල්ප. මොන සංකල්පෙ දෙන්නේ? නෙක්ඛම්ම සංකල්පෙ. මොකද්ද? මම මේකෙන් නිදහස් වී යුතුමයි. එහෙනම් මම මේ සියලු සංස්කාර අතහරිනවා කියන තැනට යන්න ඕනේ. දැන් තේරෙනවද මම කියන්නේ? ඒතර දැන් යාට තරංගයක් නැහැ ඉතින්.
ඊට දැන් තරගයක් නැහැ. ලෝකෙ සීළු දෙනා තරඟ කරනවා විභාග කරන්න ඕ මොනවාරි කරන්නද රස්සාවල් කරන්න ඕ කියන රස්සාවල් කරද්දී ප්‍රොමෝෂන්ස් වලට හෝ මොනවට හෝ හොඳ ඉස්කෝලේ වලට යන්න ඕ නේද? නමුත් දැන් එයා දකින්නේ මේ සියල්ලම දුකක් හැටියට. එහෙනම් මෙයා දුකෙන් නිදහස් වෙන්න යන කෙනා පුතේ තරඟය තුලට යන්නේ නැහැ. එයා සැලසුම් හදන්නේ නැහැ දුක් විඳින්න. එයා ලෝකයේ තුල ඉන්න ඕනේ නිසා ඉන්න හැබැයි වෙන මානසිකත්වයකින් එයා ඉන්නේ ලෝකේ කාටවත් ඒක තේරෙන්නේ නැහැ. මේ ලෝකෙ තුල ඉන්නවා සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒ සමාජයක් නියෝජනය කරනවානේ. ඒ කුලකේ අපි නියෝජනය කරනවා. ඒ කුලකෙන් අපිට විද්‍රෝහ වෙන්න බෑ. ඒ ඇඳුම් අඳින්න ඕනේ, සමාජයට යන්න ඕනේ, සියල්ලම වෙන්න ඕනේ. හැබැයි ඇතුළතින් ඊට වඩා මහා පරිණාමයක් සිද්ධ වෙමින් පවතිනවා ඇතුළ. ඒ පරිණාමය ආර්ය පරිණාමයක්. ඒ කියන්නේ නිදහස් වීම පිණිස මේ හේතු වෙන දෙයක් ඒක. පටන් ගත්ත තැන ඉඳලා මේ නිවන කියන දේ සම්මා දිට්ඨිය යම්කිසි මොහොතක යම්කිසි කෙනෙකුට පිහිටියා නම් එතන ඉඳලා පුතේ විශ්වාස කරන්න එයා ආපහු නම් හැරෙන්නේ නැහැ. එතනින් එහාට එයා යනවාමයි. දැන් සම්මා දිට්ඨිය කියන වෙන මොකක්වත් නෙමෙයි පුතේ. බුදුරජාණන් වහන්සේගේ කෝණයෙන් මේ ලෝකේ දිහා බැලීම. බුදුරජාණන් වහන්සේ කෝණය කියන්නේ මොකද්ද? ලෝකයේ දුකයි. එහෙනම් මට ඕන විදිහට මම ඊට පස්සේ මේ ලෝකේ දිහා බලන්නේ නැහැ කියන තැන තියෙනවා. ඔන්න ඔය විදිහට ඉඳගෙන මෙයා කාය සංස්කාරයන් ටික ගහද්දී ඒ වචී සංස්කාරට නගිනවා. ඒ වචී සංස්කාරයටත් මෙයා දෙපාරක් හිතන්නේ නැහැ. ධර්මයේ කියලා හෝ. තේරෙනවද? දැන් පොත්වල තියෙන ධර්ම වචන හෝ වෙන්න පුළුවන්. නමුත් එයා ඒකත් දකින්නේ මොකක් හැටියටද? දැන් එක අකුරක් ඉගෙන ගන්න අපි මොනතරම් දුක් විඳිනද ඔයාලට ඒවා මතක නැහැ. එක අකුරක් ඉගෙන ගන්න අපි මොනතරම් දුකක් විඳිනද? කො අපිට ඒක දුකෙන් නිදහස් වෙන්න හේතු වුණාද? තව තවත් ඒ අකුරු ඉගෙනීම නිසා මොකද වුනේ? අපි තව තවත් රැස් කළා කියවන්න දේවල්, ඉගෙන ගන්න දේවල්. නැද්ද? එතන අපි කවදා හරි ස්ටේජ් එකට ගෙනිහිල්ලා කොන්වොකේෂන් එකකදී උපාධි උත්සවයකදී අපිට උපාධියක් දානවා. මොකටද? සාර්ථකව දුක් විඳින්න. අපිට වැඩි පඩියක් දෙනවා සාර්ථකව දුක් විඳින්න. ඇත්ත ඒකයි. එතන අද ලෝකේ මේ ළඟදී අර පොතක සංස ලියලා තිබුණේ චන්ද්‍රසිරි දොඩංගොඩනේ. දුක දිනා ජයගත් මිනිස්සු කියලා පොතක් ලියලා තිනවා චන්ද්‍රසිරි දොඩංගොඩ දිවෙන පත්‍රේ ප්‍රධාන කතුරු. දුක දිනා ජයගත් මිනිස්සු ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික පිරිස් මහා දුකක් විඳලා ආප්ප ටික ඔළුවේ අරගෙන ගිහිල්ලා හැතැම්ම ගණන් පයින් ගිහිල්ලා මහා දුකක් විඳලා අද කෝටිපති වෙච්ච හැටි වර්ණනා කරපු පොතක් ඒක. ඒගොල්ලෝ මොනවද මේ කියන්නේ? මං චූටි කාලේ ඉරිච්ච හපුටු ගැහිච්ච හම්පඩ කොටකලිසමක් නැදගෙන මම මෙච්චරක් දිව්වා මෙච්චර ගිහිල්ලා පාන්දර 4ට මං ගෙදරින් එළියට බහැලා කිරි ටික කඩේකට දීලා ආප්ප ටික කඩේකට දීලා 7ට කොහොම හරි ඉස්කෝලේට යනවා හැතැම්ම 7ක් ගෙවාගෙන එහෙම ගිහිල්ලා මං උපාධි ගාලා අද මහාචාර්යවරයෙක් වෙලා එංගලන්තෙත් ගිහිල්ලා උපාධි ගාලා මහාචාර්ය මොනවද මේ කියන්නේ? මේ දුක උපාදාන කරගත්ත හැටි මේ කියන්නේ. මේ සතුටින් වර්ණනා ගන්න මොකද්ද මේ දුක? දුක දිනා ගැනීමක් නෙමෙයි ඒක. දුක උපාදාන කරගත්ත පිළිස වැඩිම දුක උපාදාන කරගත්ත පිළිසේ බලන්න අපි මොනතරම් මුලාවකට ගෙනියනවද කියලා මේ ලෝක. දුක දිනා ජයගත් මිනිස්සු කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ දුක දිනුවේ දුක විඳලා නෙමෙයි. දුක තියෙන විඳින්න නෙමෙයි පුතේ මේක අවබෝධ ගන්න තියෙන දෙයක්. අපි වරද්ද ගන්න ප්‍රධානම තැන උතනයි. ඒක නිසා වචනේ දකින්න දුකක් හැටියට. ඒක දකින්න බෑ. ඒ සමාධි කියන තැනට එනකම්. එතනට ආපු කෙනාට තමයි මේ වචී සංස්කාරය සංසිඳින්නේ. වචී සංස්කාරය සංසිඳින්න තමයි ඔබට තේරෙන්නේ. අනේ මේ වචනේ කියන්නේ මොන වෙහෙසක්ද? මොන දුකක්ද? එතකන් මේ ලෝකේ හැමෝම අපි සියලු දෙනා එක රාමුවකට කොටු වෙලා ඉන්න නිසා පුතේ හැම දෙයක්ම වචනයක් මත ගොනු වෙලා තියෙන නිසා අපිට මේක කවදාකවත් කලකිරීම පිණිස හේතුුනේ නැහැ. අපි වැඩිපුර කතා කරන්න පුළුවන් නම් අපි හිතනවා අපි කෙනෙක් කියලා. අද ලෝක වර්තාවක් කියලා තිබ්බනේ මහාචාර්යවරයෙක් ළඟදී නේ. පැය ගාණක් අඛණ්ඩ දේශනාවක් කරලා මේ ලංකාවේ. පැය 60 ගාණක් අඛණ්ඩ දේශනාවක්. අඛණ්ඩ දේශනාවක් ලෝක වර්තාව. ඒක දකින්න බෑ. ඒක දකින්න පුළුවන් වෙන්නේ මේ වචී සංස්කාරයේ සංසිඳිච්ච තැනදී සමාධි ස්වභාවයක්, ධානය ස්වභාවයක්. අන්න එතනදී තමයි යා දකින්නේ. මේ වචනේ කියන දේ මොනතරම් වෙහසක්ද මට මොනතරම් පීඩාවක් කියලා තිබ්බද? මේ වචනේ සංසිඳිච්ච තැන මොනතරම් සැපතක් තියනවද කියලා යා දකින්නේ. ඒක ඉක්මව ගියා පස්සේ. ඒක නිසා මේ වචී සංස්කාරය කියන්නේ සංස්කාරයක්. මේක තියෙන්නේ කලකිරෙන මිසක ඔක අල්ලන්නේ නැහැ. මේක නිසා ධර්මයේ වචන තුලින් දකින්න එපා. ඒකත්
උර දෙනවා මම කියන්නේ. හරිද? මේ විදිහට මෙයා ගගහා යද්දි පුතේ දැන් එයාගේ තියෙන එකම ඉලක්කය මොකද්ද? සකස් වෙන එයාට ධානය වැඩක් නැහැ දැන්. මේක පළවෙනි ධානයේද මම මේ සෝවාන් ඵලයේද සකෝදාගාමි ඵලයේද කියලා එයා හොයන්න යන්නේ නැහැ සේතට. එයා දකින්නේ මොකද්ද මේක ගහන්න තියෙන දෙයක් හැටියට. ඇයි? ලෝකේ සියල්ල දුකයි. ඉතින් එයා අවසානයේ දක්වා ලැබෙන සකස් වෙන හැම දෙයකම එයා ගහනවා. එයා ගාව එකම ආයුධය තියෙන මොකද්ද? අත්තරීම. කියන දේ විතරයි. එයා ඇඟීම විතරයි තියෙන්නේ. ඉතින් එයා විදිහට අත්හරින්න බෑ නිකම් බෑ. අර සම්මා දිට්ඨිය කියන දේ උපකාර වෙනවා. හැම වෙලාවෙම මේ සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සති කියන මේ අංග තුනම පුතේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ හැම අංගයකටම සපෝට් කරනවා. සම්මා දිට්ඨියෙන්, සම්මා සතියෙන්, සම්මා වායාම වලින් තොර වෙච්ච ආර්ය ශ්‍රාංගික මාර්ගයේ එක අංගයක්වත් නැහැ. හැම වෙලාවෙම මේ හරි සුන්දර දෙයක්. මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය කියන්නේ ඒ තරම් හරි ප්‍රබල දෙයක්, හරි සුන්දර දෙයක්. හැම අංගයකටම සම්මා දිට්ඨිය පිළිබඳ තියෙනවා, මුල් වෙලා තියෙනවා, මුසු වෙලා තියෙනවා. සතිය පිළිట్లా තියෙනවා, මුල් වෙලා තියෙනවා, මුසු වෙලා තියෙනවා. ඒ වගේම වායාම මේ වීර්යය කියන දේක තුලින් ඇති වෙනවා. ඒ විදිහටමයි මේක සකස් වෙන්නේ. මේක ඔබ ආයාසයෙන් ඇති කරගත හැකි දෙයක් නෙමෙයි. සකස් වෙන දෙයක්. ඔබට ඇති වෙන්න ඕනේ මොකද්ද? ශ්‍රද්ධාව. මොකද ශ්‍රද්ධාව කියන්නේ මම දන්නේ නැහැ. ලෝකේ මට සැපයි කියලා පෙවුනට බුදුරජාණන් වහන්සේ කියනවා ලෝකේ දුකයි කියලා. මගේ බුදුරජාණන් වහන්සේ කාන්තේම සම්මා සම්බුද්දයි. එහෙනම් උන්වහන්සේ කියන දේ මම පිළිගන්නවා කියන තැනට ඔබ එන්න ඕනේ. අන්න ඔබට ශ්‍රද්ධාව තියෙනවා. ඒ එද්දිම ඔබට සම්මාදිට්ඨිය පිහිටනවා. ඇයි? ඔබ දැන් බලන්නේ ලෝකේ දිහා ඔබට කැමති දෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියපු විදියට. එහෙනම් උන්වහන්සේගේ අවබෝධය. ඔන්න ඔය විදියට ඔබ දකිමින් ඔය විදියට අතහැර යද්දී පුතේ ඔබේ හිත දියුණු සමාධි තත්ත්වයන්ටපත් වෙනවා. එතෙන්දී ඔබ නැවත බලන්නේ නැහැ මේක. හැබැයි එයා දන්නවා දැන්. මේවා මේ නිකන් සකස් වෙන දේවල් නෙමෙයි. එයා සෝවාන් වෙදී එයා දන්නවා මං අවබෝධ ඥානයක් මට ඇති වුණා කියලා. නමුත් එයා ඒක සතුටු වෙන්නේ නැහැ. එයා ඒකටත් එතෙන්දී සකස් වෙන දේවල්ටත් එයා ගගහ යන්නේ. ඒකත් වචනයක් නේ. සෝවාන් ඵලය කියන්නේ වචනයක්. ධ්‍යානය කියන්නේ වචනයක්. ඒතර වචනේ කියන කලකිරීම කෙනාට ඕවත් කලකිරීම තියෙන දේවල් ටිකක් විතරයි. ඔබ තේරෙනවද මම කියන දේ? මොකද සමාධිය කියන්නේ පුතේ අමතක කරන්න එපා. යාර නැවත භවයක් වෙනස හේතු වෙන දෙයක්. නැවත උපතක් වෙනස හේතු වෙන දෙයක්. එහෙනම් සමාධිය කියන්නේ පටිච්චසමුප්පන්න දෙයක්. හේතුඵල නිසා සකස් වෙච්ච දෙයක්. ඉතින් මෙයා මේ විදිහට ගගහ යද්දී අර සමාධිය සකස් වෙනවා. ඒ සමාධියවත් එයා සතුටින් පිළිගන්නේ නැහැ. දැන් ඊ අර සකස් වෙන සමාධිය තුළ මොකද්ද? විතක් විචාරණ මේ වේදනා සංඥා. චිත්ත සංස්කාර. ඉස්සලාම යට තිබුණ මොකද්ද? කාය සංස්කාර. ඊට පස්සේ වචී සංස්කාර. දැන් චිත්ත සංස්කාර. එහෙනම් චිත්ත සංස්කාරයට චිත්ත සංස්කාර කියන්නේ මොකක්වත් මේ වේදනා සංඥා දෙක. ඒ කියන්නේ විඳීම් හඳුනා ගැනීම. හොඳද? එතෙන් තමයි වේදනානුපස්සනාව වෙන්නේ. කවුරු කොහොමද අපි මේ කොන්දර දෙනවා කියන වේදනානුපස්සනාව කතන්දරය ඒක කායනුපස්සනාවටයි කියන්නේ. ඒක හැමමයි. හොඳද? ඒ දියුණු සමාධි තත්ත්වයන් වලදී ඒ වේදනා සංඥා දෙක යට ප්‍රකට වෙනවා. එතන හැබැයි වචී සංස්කාරයේ අඩුයි. ඒ කියන්නේ වචී සංස්කාරය සංසිඳලා ඉතින් බලන්න අහන්න එපා. ඒ විඳීම ඇති වෙන්නේ වචනයක් තුලින් නේද කියලා. නමුත් එතන තියෙන්නේ ඥානය. තේරුණාද? එතන ඥාන දර්ශනයක් එක්ක ඒක සකස් වෙන්නේ. ඒක නිසා ඒක මුකුත් හිතන්න යන්න එපා. හොඳද? එතකොට දැන් ඒ සමාධි ස්වභාවය අතිශයින්ම ගැඹීර දෙයක්. අතිශයින්ම සැපයක්. එතන ශ්‍රේෂ්ඨ දෙයක්. නමුත් මෙච්චර කල් මේ ලෝකෙ පුතේ අපි යමක් හොයාගෙන ගියා නම් යම් සැපයක් අපිට යමක් සැපයි කියලා කිව්වේ කවුද? හිතනේ නේ. අන්න හවල්දී සැපයි කියලා ඉලක්කයක් දුන්නේ හිත. ඊට පස්සේ අපි මොකද කරේ? ඔක ළඟා කරගන්න ඕන අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වුණා නේද? අභියෝගයක් කියන්නේ මොකක්ද? ඔය එකම එක සැපේ ලබා ගන්න මොන දහදුකක් වුණත් මම විඳිනවා කියන අර පූර්ව නිගමනය නේ. ඒකට අපි කියනවා කට්ටිය කියනවනේ ධනාත්මක චින්තනය කියලා. ධනාත්මක චින්තනය කියන්නේ මොකක්ද? ඒක දුකක් හැටියට හිතන්න එපා. ඔක කාගෙන ඵලයන් කවදාරින් ඔබ දිරනවා කියලා හිතපන් යමනේ. දුකක් හැටියට හිතන්න එපා කියනවා. මොකද්ද? දුක් ගොඩ. ඒතර මොනතරම් අසාධාරණද මේ දුකක් හැටියට හිතන්න එපා කියනවා. බලන්න මොකද දාන මුලා. ඒකයි ධනාත්මක චින්තනය කියලා උගන්වන්නේ අපිට. බලන්න මොනතරම් අසරණද කියලා මේ අධ්‍යාපන රටාව. නේද? එන අභියෝගය කියන්නේ මොකද්ද? එක සැපයයි. ඒක ලැබෙන්නත් කලින් අපි සූදානම් මහා දහදුකක් විඳින්න. අභියෝගය. ප්‍රමාණ දුක් ගොඩක් අපි විඳිනවා. ඔබලා හැමෝම මෙහෙම විඳපු කට්ටිය. ඉගෙනීම විතරක් අපි ගමුකෝ නේ. හොඳයි. ඊට පස්සේ අභියෝගය කියන්නේ දහදුකක් නේ. ඒක ලැබෙන්න එකම සැපේ ලැබෙන්නත් කලින්. ඊට පස්සේ ලැබුණේ නැත්නම් ඒ සැපේ ඊටත් වඩා දුකක්. ලබා ගත්ත කියන්නේ ලබා ගත්ත ගමන් අපි හිතුවා අන්න අපි දැන් කියමු අපි අර දුක් වල නිමාව කියලා හිතුවානේ. නමුත් මම හිතේ අර සැපේ මම ලබා ගත්තා කියන ආස්වාදනීය සංකල්පයතන තියෙනවා. හැබැයි
ඇත්තටම ඊට පස්සේ මොකද සකස් වෙන්නේ? මම මෙච්චර අමාරුවෙන් ලබාගත්ත මේ සැපේ මට නැති වී දු කියන බය ඇති වෙන එක දුකක් සිද්ධ. ඊට පස්සේ ඔබ නැතිනු ආරක්ෂා කරන දහදුකක් විඳිනවා. හරිද? අර අභියෝගයේ ටික කාලයයි. නමුත් මේක දැන් ඔය සැපේ තියෙන තාක්කල් ඒක ඔබ ජීවත් වෙලා ඉන්න තාක්කල්. ඊටසේ ඔක වැඩි දියුණු කර ගන්න, ලොකුමහත් කර ගන්න, සංවර්ධනය කර ගන්න. තවත් දුක් වෙනවා. නඩත්තු කරන්න තවත් දුක් වෙනවා. නමුත් මොනතරම් මහන්සිලා ලබා ගත්තත් මොනතරම් මේසලා ආරක්ෂා කරගත්තත් නැති වී දෝ කියන අවිනිශ්චිත බයෙන් වෙලි වෙලි හිටියත් මම ඒක නැත්තරම නැතිලා යන දවසක් එනවා. යන්නේ දාට මේක සැපේ නිසා දැනෙන දුක අතිශයින්ම කම්පිතයි. ඒ නිසා තමයි මිනිස්සු වහබෝනේ නේද? විනාහ ගන්න ඒක නිසා. ඒකට එහෙමනම් බාන්න එක සැපයක් තුල දුක් කීයද දැන්? එක සැපයක් තුල කීයද? හයි. ඔබ ගෙදරට ගිහින් නිකන් ඔබට යමක් හිත සැපයි කියලා කියද්දී ඔන්න ඔය ෆෝමියුලා එක දාලා බලන්න, ඔය විශ්ලේෂණය කරලා බලන්න, ඔය එක සැපයක් තුල කරනවා ඇනලයිස් කරලා බලන්න කොහේ එක සැපයක් තුල ඔය හය ආකාර දුක් ගොඩ නැද්ද කියලා. සෑම සැපයක් තුලම ඔය හය ආකාර දුක තියෙනවමයි. ඒකට මේ ලෝකෙ කිසිම දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් එහෙම නෙමෙයි කියලා කියන්න බෑ පුතේ. ඒකමයි. එහෙමනම් එක සැපයක් සමානයි මොකද්ද? හය ආකාරයක දුකක් නම් අපි අතීතේ ඉපදිච්ච සෑම ආත්ම භාවයකදීම අය පුතේ ඇහෙන් කනෙන් නාහෙන් දිවෙන් ශරීරයෙන් මනසින් සැප හොයාගෙන හය ආකාරයක දුක් ගොඩක් ඉඳලා තියෙනවා නේද? නැද්ද? ඒක අනාගතේ ඔබ යමක් සැපයි කියලා ඔබට වෙ හිත තියෙනවා නම් ඔබ එනවා විඳින්නේ මොකද්ද? ඒත් හය ආකාරයක දුක් ගොඩක් එක සැපේ සමාරයි හය ආකාරයක දුක් ගොඩක් නම් අනාගතේ අපි යම් සැපයක් උදෙසා දුක් විඳිනවා කියලා කියන්නේ අපි හය ආකාරයක දුක් ගොඩක් උදෙසා දුක් විඳිනවා කියන එකමයි නේද? ඒක අපි දුක් උදෙසා දුක් විඳින එක. වර්තේනවා මම අපි සැපයක් උදෙසා දුක් විඳින කමක් නැහැ. හැබැයි අපි දැන් විඳලා තියෙන මොනවද? දුක් උදෙසා දුක්. අපරාධයක් ඒක. වර්තේනවා මම කියන දේ. එහෙමනම් මේ සංස්කාර ලෝකය ගැන දැන් අපි කලකිරෙන්න ඕනේ මෙන්න මේ ආකාරයටයි. මේ සංස්කාර සියල්ල තුළ සකස් වෙන්නේ මොකද්ද? දුක් ගොඩක්මයි. ඉතින් එහෙමනම් මේ හය ආකාරයක දුක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් මම කියවනේ දුක් උදෙසා දුක් කියලා. ඒ කියන්නේ දුක්ඛ දුක්ඛතා. ඊට පස්සේ මම ඔබට කිව්වා සැපේ ලැබුණාට පස්සේ විඳින දුක් ගොඩක් තියෙනවා. ඒකට කියනවා සංඛාර දුක්ඛතා. ඕක නැති වුණාට පස්සේ විඳින දුක් ගොඩක් තියෙනවා. ඒකට කියනවා විපරිණාම දුක්ඛතා කියලා. එහෙනම් එක සැපයක් තුළ මේ තුන් ආකාරයක දුක දකින්න. දුක්ඛ දුක්ඛතා, සංඛාර දුක්ඛතා, විපරිණාම දුක්ඛතා. ওই දුක් තුන සෑම සැපයක් තුළම තියෙනවා. බුදුරණස් දේශනා කරනවා යෝසුකං දුක්ඛතෝ වන්ද යම් මහණෙනි යම් කිසි කෙනෙක් මේ සැපේ දුකක් හැටියට දැක්කොත් දුක්ඛම අද්දක්ඛි සල්ලතෝ දුක උලක් හැටියට දැක්කොත් සෑම සැපයක්ම දුකක් හැටියටත් දුකක් උලක් හැටියටත් අදුක්ඛම සුඛං සත්තං අද්ද කියන අනිච්චතෝ මේ දුකයි සැපයි දෙකම නැති මධ්‍යස්ථ හිත තියෙන උපේක්ෂා හිත ඒ උපේක්ෂා හිත අනිත්‍ය හැටියට දැක්කොත් සචේ සම්මද්දසෝ බික්ඛු පරිජානිත වේදනා සෝ වේදනා පරිඤ්ඤය දිට්ඨ දමනසවා එයා ඒ පුජ්‍යලයා ඒ කාන්තෙන්ම මේ වේදනාව පිරිසිදු දැක්ක කියනවා පිරිසිදු දැක්ක කියනවා ඒ විතරක් නෙමෙයි මහණෙනි එයා මේ ජීවිතෙදි දිට්ඨ ධම්ම අනාසවා ඒ ආශ්‍රම රහිත බවට පත් වෙනවා දිට්ඨ ධම්ම මේ ජීවිතේදී කායස්ස බේදා ධම්මට්ඨෝ සංකන්නෝ පේති වේදකුතේ එයා කය බින්දී මලාට පස්සේ නැවත පැනවීමක් කරා යන්න මේ ජීවිතෙන් පින්නම පණක් කියලා කොහොම කතාවක්ද කියන්නේ අගීරයට නම් මේ ඉදිකට පිපෙනවා මේ කියද්දි ඊළඟට කියනවා යම් කිසි කෙනෙක් මේ සැපේ දුකක් හැටියට දැක්කොත් දැන් මම පෙන්නේ සැපයක් තුල හය ආකාරයක දුකක් ඒ හය ආකාරයක දුකක් කියන්නේ දුක්ඛ දුක්ඛතා කියන දුක් උදසා දුක් විඳීම හටගත්තට පස්සේ විඳින දුක සංකාර දුක්ඛතා නැති වුණාට පස්සේ දැනෙන විපරිණාම දුක්ඛතා එහෙනම් මේ තුන් ආකාරයක දුක සැපේ තුලින් සෑම සැපයක් තුලින්ම ඔබට මතු කරගන්න පුළුවන් නම් මම පුතේ දුරනන්ස කියනවා දුක උලක් හැටියට දකින්න පුළුවන් දුක කොහොමත් කරදරයක් කියලා නේ ඒ වගේම හිත අනිත්‍යයි කියලා උපේක්ෂා හිත අනිත්‍යයි කියලා දකින්න පුළුවන් මේ දෙක කරගත්තොත් යා මේ ජීවිතේ රහත් වෙන සෝවාන් නෙමෙයි කියන්නේ රහත් වෙනවා යංච රත්ත්‍ින් තථාගතෝ අபிසම්බුදු යම් රාත්‍රියක උන් බුදුරණන්ස බුදුනා නම් යම් රාත්‍රියක උන්වන්ස පින්නන යංච රත්ත්‍ින් තථාගතෝ පරිනිබ්බාති යම් රාත්‍රියක උන්වන්ස පින්නන පෑවනා ඒ කස්මින් අන්තරේ යතර කාලය තුළ
වාස්ති ලබති විචි සුද්ධමක් දේශනා කළා. පැනෙවුත් මතකට දැක්කවද? සබ්බන්තම් පතේ හො. එහෙමමයි වෙන්නේ නෝන්විත වෙන විදිහකට. එහෙමමයි වෙන්නේ කියලා. එහෙමනම් මගේ බුදුරයන් වහන්සේ දට්ඨබ්බ සූත්‍රයේ සංයුත්ත නිකායේ ওই දේශනාව කළා නම් ඒ යම් කිසි කෙනෙක් මේ ජීවිතයේදී ඔබලා දැක්කොත් මේ කියපු ආකාරයට සැපේ දුකක් හැටියට දුක කරදරයක් හැටියට හිතන්න ගත්තොත් නේද? හිත අනිත්‍ය දෙයක් හැටියට හිතන්න ගත්තොත් මාකට ඔබලා සෝවාන් මේ ජීවිතේ rahat වෙනවා කියලා කියන්නේ. rahat වෙලා තමා තුළින් පින්න යනවා කියලා කියන්නේ. ඉතින් බලන්නකෝ. මේ සා රැකවරණයක් තියන අපි මොනවද කරන්නේ? ඔබලා අපි එකේ පන්ති ඉඳලා පහේ පන්තිය දක්වා තේරෙනවද? දැන් බලන්නකෝ අපි කියනවානේ මේ සංවර්ධනයක් කියලා දිනුවක් කියලා නේ. අපි සීල දෙනා දිනුවටපත් වෙන පිරිසක් කියලා. එහෙනම් මම ඔබෙන් අහන්න පුතේ දැන් හිතන්න. එකේ පන්තියේ තිබිච්ච නිදහස අපිට පහේ පන්තියේ යද්දි තියෙනවා. ඉස්කෝලේ යන්න කලින් තිබිච්ච නිදහස අපිට එකේ පන්තියේ යද්දි තියෙනවද? එකේ පන්තියේ තිබිච්ච නිදහස පහේ පන්තියේදී තියෙනවද? නැහැ. පහේ පන්තියේ තිබිච්ච නිදහස වැඩ 8ක් එහෙම නැත්නම් වැඩ පරස්පර විරෝධී විෂයන් 10කට මහන්සිය දාදී O levels වලදී අපිට තිබුණාද? නැහැ. O levels වලදී තිබිච්ච මානසික නිදහස A levels වලදී තියෙනවද? නැහැ. A levels වලදී තිබිච්ච මානසික නිදහස සැනසීම විශ්වවිද්‍යාලයේ තියෙනවද? නැහැ. ඊට පස්සේ රස්සාවක් කරද්දී තියෙන්නේ. බහන්න ඕනම දොස්තර කෙනෙක්ගෙන් ඕනම ඉංජිනේරුවෙක්ගෙන් අහන්න ඕනම පයිලට්ගෙන් අහන්න කොතනද තෘප්තිමත් කියලා. නෑ ওই ක්‍රයිටීරියා එක තුල ඒගොල්ලෝ කොතනවත් තෘප්තිමත් නෑ. එහෙනම් අපි මොකද්ද මේ දියුණුව කියලා කතා කරන්නේ? යම් කිසි තැනක දියුණුවක් තියෙනවා නම් තේරෙනවද? ප්‍රඥාව තියෙනවා නම් යම් කිසි තැනක දියුණුවක් තියෙනවා නම් එතන විමුක්තියක් තියෙනවා. ප්‍රඥා විමුක්ති. තේරෙනවද? නමුත් අද එහෙනම් මෙතන අපි ප්‍රඥා නෙමෙයි වඩන්නේ මොකද්ද දැනුමක්. තාක්ෂණික ශිල්පීය ඥානය මොකටද අපිවම හිර කරගන්න මොකේද සාර්ථක දුක් විඳින්න සැලසුම් හදමින් අපි හිර කරගන්නවා තව තවත් දුක් උදෙසා දුක් විඳින්න ඉතින් අපිට අද බලන්න මොනතරම් ආගන්තුක වචන අපිට ඇවිල්ලා තියෙනවද අසහනේ ආතතිය කලකිරීම මේ ડિප්‍රෙෂන් වගේ මොනතරම් ආගන්තුක වචන අපිට ඇවිල්ලා තියෙනවද ඒතර මේවා ඇයි ආවේ මේ හිත අතහැර ගන්න බැරි නිසා එහෙනම් මේ කාය සංස්කාරයේ දුකක් හැටියට දකිමින් එහෙනම් මේ වචී සංස්කාරයේ දුකක් හැටියට දකිමින් මේ චිත්ත සංස්කාර වේදනා සංඥා දුකක් හැටියට දකිමින් මේවා අතහැර යන කෙනාට පුතේ එක්තරා අවස්ථාවකදී සීල සංස්කාරයන් නිදහස් වෙනවා. මෙයාගේ හිත දැන් පිහිටන තැනක් නැති වෙනවා. මේ සංස්කාර තුනෙන් නිදහස් වුණාට පස්සේ මෙයාගේ හිත පිහිටන තැනක් නැහැ. විමුක්තං හිත නිදහස් වෙනවා. විමුක්තාටිතං ඒ නිදහසේ පිහිටනවා. චිරත්තා සන්තුෂ්ඨං පූර්ණ සංසිඳීමක් සහිත තෘප්තිමත් භාවයක් එතන ඇති වෙනවා. සන්තුෂිතත්තාන අපරිහෙස්සති. ඒ තෘප්තිමත් භාවයේ සංසිඳීම පිරෙන්නේ නැහැ. අපරිහෙස්ස තත්වා ඒව පරිනිබ්බායති. ඒ නොපිරිහෙච්ච සංසිඳීම තුළ අපිට නම් පානවා. ඒක නිසා අපි එකේ පන්ති ඉඳලා පහේ පන්තිය දක්වා දාන මහන්සිය මේ එකම එක හිත අවබෝධ කරගන්න. එහෙම නැත්නම් මේක අතහරින්න ඔබ උත්සාහ කරනවා නම් ඒ මහන්සිය ඒ කැපකිරීම අපි දානවා අපි සෝවාන් වෙනවා පහේ පන්තියේ. පහේ පන්තියේ ඉඳලා පරස්පර විරෝධී විෂයන් 8කට හෝ 10කට දාන මහන්සිය අපි ඒක දැම්මොත් මේ එකම එක හිත අතහරින්න එහෙම නැත්නම් මේක අවබෝධ කරගන්න විශ්වාස කරන O levels ලියද්දී අපි rahat වෙනවා. නමුත් ඒ උත්සාහය ඒ දාන මහන්සියමයි පුතේ අපි මේ මෙච්චර කාලයක් සංසාරේ දැන් සදාට මේ සංසාර දුකින් නිදහස් වෙන්න තියෙන මේ සුන්දර අවස්ථාව මේ එකම එක දේ උදෙසා දාන්නේ නැහැ. අපි හැම වෙලාවෙම කරේ අමාරු දේ. තිලිනන්නේ නේ. තිලින අපි අමාරුම දේ කරේ පුතේ. ඔබ අපි සියලු දෙනා කරමින් ඉන්නේ අමාරු දේ. මේ සරල දේ ලේසි දේ අපි කරන්නේ නැහැ. රැස් කරන එක අමාරුයි පුතේ. ඒක ආරක්ෂා කරන එක අමාරුයි. ඒ උදෙසා දුක් විඳින එක අමාරුයි. ඒක නැතුණාට පස්සේ දැනන දුක අමාරුයි. දරන්න බෑ පුතේ. ඒක නිසා සියල්ල නැති තැන හරි සැනසීමක් වෙනවා කන්නකො. නේද? අපිට මොනවද රකින්න දෙන මේ සිවුරු කෑලි දෙකයි මේ පාත්‍රේ. ඉන්න තැනක් නැහැ මේ බාන්නකො මේ ලෝකේ සුන්දරම තැන් වල අපි ඉන්නේ. හෙට ගැන අපේක්ෂාවක් නැහැ. නමුත් ඔබට එහෙම බෑ. සල්ලි අල්ලන්නේ නැහැ නිසා රකින්න දෙයක් නැහැ. කවුරුත් අපි මේව හොරකම් කරායයි කියලා බයක් නැහැ. කෑම අපිට හම්බ කරන්න දෙයක් නැහැ, උයන්න දෙයක් නැහැ, කඩේ යන්න දෙයක් නැහැ, පිටමිල මෙච්චර ගණන් ගියා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ තිලින. ගෑස් මිල මෙච්චර ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට බඩගිනි හැදෙන්නේ අම්මෝතකට පාත්‍රය ගත්තා. ගෙවල් 3-4කට යද්දී අපේ ආහාර වල සම්පූර්ණයි. ඒකට කියනවා ආර්ය ජීවිතයක් කියලා.
ඒකට ආර්ය ප්‍රතිපදාව කියන්නේ උත්තම ප්‍රතිපදාව කියන්නේ ඇයි? උත්තමයන් විසින් නෑ. ඒගොල්ලෝ දුක තුල ඉර වෙන්න කරන ක්‍රමයක් නෙමෙයි මේක. ඒගොල්ලෝ මේ ලෝකෙම සුවසේ ජීවත් වෙන පිරිසක්. ඕගොල්ලෝ තෝරාගෙන තියෙන වඩා අසීරු ක්‍රමවේදය. ඇයි? වැඩි දෙනෙක්ගේ කැමැත්ත ඒක නිසා. ඒ කාලේට මේ වගේ දෙයක් තිබෙනවා. ගඟේ ගහගෙන යන මහා සැඩපාරකට අහුවෙච්ච පිරිසක් ඉන්නවා. ගම්මානයක්ම ගහගෙන යනවා දැන් සැඩපාර. ඒ අද්දී දැන් මේගොල්ලෝ දන්නේ නැහැ ඒ සැඩපාරේ ගහගෙන ගිහිල්ලා මහා ප්‍රපාතයකට දැන් මේ ගඟ යනවා කියලා. ඒ සැඩපාර යන නිසා දකින්න එහා ගෙදර එක්කෙනක් ඉන්නවා. චූටි කොහොමද? මේ සැඩපාර යන ගමන් මෙහා පැත්තේ මහතුන් අයියක් ඉන්නවා. තිරිනක් ඉන්නවා. මෙයක් ඉන්නවා. කට්ටියම ඉන්නවා. දැන් කයිය ගහගෙන යනවා. ඒ ගහගෙන යන්නේ. ඒගොල්ලෝ දකින්නේ නැහැ. ඒකේ තියෙන අනුතුර හැමෝම ඉන්න නිසා ඒ ගහගෙන යෑම මේගොල්ලෝ සතුටින් පිළිගන්නවා. ඒ වගේමයි පුතේ අපි ඔබ සීල දෙනා ලෝකේ තුච්ච වූ ලාමක වූ ජීවත් වීමේ ක්‍රමවේදයක් තමයි මේ තෝරාගෙන තියෙන ඔබලා හැම්බත් වෙනවා පුතේ. ඔබලගේ ජීවිතයේ ඔය යන ජීවිතයේ සෑම මොහොතකම ඔබලට සකස් වෙන්නේ අසහන ආතතිය කලකිරීම පිණිස හේතු වෙන කරුණමයි. එහෙනම් මොකද වෙන්නේ? හිතේ එතන සෝමනස්සයක්ද තියෙන දෝමනස්සයක්. හිතේ දෝමනස්සයක් නැහැ. ඒක කුසලයක්ද අකුසලයක්ද? එහෙනම් ඔබලා මේ හම්බ කරන්නේ ඔබලට හිතන්නකො ඔබලා කෝටියක් එක විනාඩියකට කෝටියක් පඩි ගත්තත් මයි පුතේ. තේරෙනවද? ඔබට වැඩෙන්නේ අකුසල නම් රත්තරනේ. ඒ අකුසලේ විපාකයක් හැටියට ඔබලා ඊගව ජීවිතේ කල්පයක් නිරේ දුක් විඳිනවා නම් ඒ කෝටියක් මොනව කරන්නද කියලා? විනාඩියට කෝටියක් හම්බ කරා කියලා ඒක මොනවා? ඒ සල්ලි වලින් මොකක්ද ඇති වැඩේ? මොකද ඔබලා දන්නේ නැහැ මෙලොවදී ඔබලා සුගතිය කියන නිසා නිරේ තියෙන දුක දන්නේ නැහැ. බුදුරණන්සේ ලෝකේ දුකයි කියවේ මනුස්ස ලෝකේ දැකලා නෙමෙයි. තිරිසන් ලෝකවල പ്രേත ලෝකවල නිරේ තියෙන දුක් දැකලා. ඔබලා දන්නේ නැහැ පුතේ. ඔබලා අපි අමාරුවෙන් අපේ වෙන්නේ නිදහස් වෙලා මනුස්ස ජීවිතයක් ලබලා. කාම්බීර මනුස්ස ජීවිතයක් ලබලා. පරිපූර්ණ මනුස්සයෙක් වෙලා බුද්ධ ශාසනයක් තියෙන කාලේ මේ වගේ ශ්‍රද්ධාවක් ඇතුව ඔබලා ඉපදුනා කියන්නේ ඔබලා ප්‍රාතිහාර්ය පාල ඉවරයි පුතේ. එහෙනම් ඔබලා ඉදිරිමත් පිරිසක්. මහා ප්‍රාතිහාර්යයක් ඔබලා පාල ඉවරයි. බුදුරණන්සේ නියපොත්තට පස් ටිකක් අරගෙන එක්තරා අවස්ථාවකදී කියනවා මහණෙනි මේ මහා පෘථිවියේ තියෙන පස්ද වැඩි මගේ නියපොත්තේ පාස් තියෙන නියපොත්තේ තියෙන පස් ප්‍රමාණය වැඩි කියලා. අනේ ස්වාමීනි මේ මහා පෘථිවියේ තියෙන පස් එක බලද්දී නියපොත්තේ තියෙන මොනතරම් ස්වල්පයක්ද කියලා අහනවා. ඊට කියනවා දැනගන්න කියලා. නිරේ දුක් විඳින සත්තු මේ මහ පොළොවේ පස්තරන් නම් ওই නිරෙන් නිදහසලා പ്രേත ලෝකෙට එන්නේ නියපොත්තර ගන්න පස්තරන් ඊටමත්ම ටික දෙනයි කියලා. ඊට අසුනාසේ නැවතත් කියනවා പ്രേත ලෝකේ මේ මහ පොළොවේ පස්තරන් නම් പ്രേත ලෝකේ අභිවල තිරිසන් ලෝකෙට සමාන තිරිසන් ලෝකේ තිරිසන් ලෝකේ තමයි නිරෙන් උඩ තියෙන්නේ. තිරිසන් ලෝකේ උපදින්නේ මේ සුලංගිලට ගන්න පස්තරන් සුළුද. තිරිසන් ලෝකේ ඇවිල්ලා මේ මහ පොළොවේ පස්තරන් නම් ওই තිරිසන් ලෝකෙන් නිදහසලා പ്രേත ලෝකෙට එන්නේ නියපොත්තර ගන්න පස්තරන් සුළු කෙනෙක් කියලා. ඊට පස්සේ කියනවා പ്രേත ලෝකයේ මේ මහ පොළොවේ පස්තරන් නම් ඔය പ്രേත ලෝකේ අභිපාල මේ මනුස්ස ලෝකෙට එන්නේ පුතේ නියපොත්තර ගන්න පස්තරන් ඉතාමත්ම ටික දෙනෙක්. ඒ අතරට ඔබයි මමයි එක්කව වෙලා ඉන්නවා. එහෙනම් මේක අහඹ සිද්ධියද? පසික තාරක අහඹ සිද්ධියද මේක? නෑ පුතේ. ඔබලා අපි මොන පිම්මක් පැනලාද මෙතන දෙන්න ඇත්තේ? මිනිස්සෙක් නෙමෙයි පරිපූර්ණ මිනිස්සෙක්. අඳගොළු බිහිරි නැති, අංග විකල නැති මිනිස්සෙක් වෙනවා කියන්නේ. ඒතර ඔබලා වගේ මේ කැම්පස් යන්න පුළුවන් තරම් මේ මහේශාක්‍ය ශක්තියක් එක්ක, පුණ්‍ය ශක්තියක් එක්ක උපදිනවා කියන එක මොන තරම් ඊට වඩා ගැඹීර දෙයක්ද? ඔය පර්සනැලිටි එකත් එක්ක, ඔය පෞරුෂයත් එක්ක උපදිනවා කියන්නේ බුද්ධ ශාසනික බෞද්ධයෙක් වෙනවා කියන්නේ. බුද්ධ ශාසනයක් තියෙනවා. ඉතින් මේ සියල්ල ඔබට ගැළපීලා තියෙන පුතේ හේතුවක් නිසාමයි අපේ. මේ 12000 රහතන් වහන්සේලා වැඩ හිටපු ආරණ්‍යයක් මේ ආරණ්‍යය. එදා රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරපු තැනක් මේ. ඉතින් අදටත් අපි මේ අවුරුදු 2000 ගානක් ගිහිල්ලා අදටත් අපි මේ නිවන ගැන අද මෙතන කතා කරනවා. හරි ආශ්චර්යයක්. ඒක නිසා අරසා අපරමිත പ്രേත ලෝක තිරිසන් ලෝක නිරයන් අපි බලමයි පුතේ මේ මනුස්ස ලෝකේ මේ වගේ සුන්දර පොතක් ලැබුවා කියන බල ප්‍රාතිහාර්ය පාන ඉවරයි. එතන බල ඉර්ධිමත් පිරිසක්. ඉතින් එහෙම ප්‍රාතිහාර්ය පාල උපදිච්ච ඔබලා ඔය ඒ ලෝකෙ මිනිස්සු කෙලෙසයි මිනිස්සුන්ගේ අසුචි මල් මාලා දාගෙන අපිත් පොරවල් කියලා හිතාගෙන මැරලා ගිහලා ආයේ මව කුසත්තුට තින්ගනවා නම් ඒක අවාසනාවන්ත තත්ත්වයක්. තිරිසන් ලෝකේ යනවා නම් අවාසනාවන්ත. ආයි පිටරයක් ඇතුලේ උපදිනවා නම් ඒක හරි අවාසනාවන්ත දෙයක් අපේ. එහෙනම් නැත්තම් සංසේජ තෙත් පරිසරයක් තුළ සංසේජිත උපතක්.
එහෙම නැත්නම් ඕපපාතික පෙරේතෙක් හරි වෙලා උපදිනවා නම් ඒක මොනතර අපරාධ. ඒක නිසා මේ අවස්ථාව අහිමි කරගන්න එපා. චූටි දෙයක් කරන්න පුළුවන්. එකම එක දේ අතාරින්න තියෙනවා. ඒක තමයි. ඔබ හිත අතාරියොත් ඔබ ලෝකේ අතාරියනවා. ලෝකෙ ඉක්මවනවා. මේ හිත අතාරිද්දී මේ හිත තේරුම් ගන්නවා පළවෙනි වතාවට එයාගේ කන්ට්‍රෝල් එක අපි නැහැ කියලා. ඒක නිසා එයා සමාධියට නගින්නේ එයාට රැකෙන්න ඕනේ නිසා. අපි එයාගේ වසඟයට ගන්න ඕනේ නිසා. තේරෙනවද? හරිද? කාම ලෝකේ තුච්ච වූ නින්දිත වූ සංකල්පමය සැපයකට අපි වසඟ වෙලා හිටියේ. නමුත් සමාධිය කියන්නේ ඇත්තටම සැපයක් තියෙන දෙයක්. එතන සැපයක් තියෙනවා. ඒතර ඒක දුන්නාට පස්සේ අපි ඒක අල්ලනවානේ. ඇල්ලුවාට පස්සේ ආයෙත් අපි කියනවා කියලා සම්මා දිට්ඨිය ආශ්චර්යයි. සම්මා දිට්ඨිය නම් වූ මහා ගාම්භීර ඒ බුදුරයන් වහන්සේගේ ආලෝකයේ වැටෙද්දී ඒ සමාධියටමයි පුතේ ඒ ශ්‍රාවක පුතා අතහැර ගිය ශ්‍රාවක පුතාට සමාධිය තියෙන්නේ තව අතහරින්න දෙයක් හැටියට මිසක් එයා දකින්නේ අල්ලන්න තියෙන දෙයක් හැටියට නෙමෙයි. අන්න එතෙන්ද තමයි මේ ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන්නේ. ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියන බල ධර්ම බවට පත් වෙලා යා මේ ලෝකේ ඉක්මවා යනවා. මේ ලෝකේ අවසාන පින්ම පයින් ඒවා මහා ඉන්ද්‍රිය ධර්ම බලයක් බවට පත් කළා. දැන් මේ ලෝකෙ ඉක්මවා යනවා. ඒකට මේ ලෝකේ මෙච්චර කාලයක් අපි යමක් සපයි කියලා හිතුවා නම් ඒ සැප උදෙසා අපි නොවිඳපු දුකක් නැති. අප්‍රමාණ දුකක් අපි විඳා. ඒ දුක් විඳලා ලැබපු යම් සැපයක් තියෙනවා නම් ඒ සැපේට වඩා කෝටි ප්‍රකෝටි ගානක මහා සැපයක් එක තප්පරයක දැනෙන සමාධි හිතක් තුල තියෙනවා. එතන ඒ සමාධිය විඳ කෙනෙක් ජීවිතේට අර ලාමක සැපයන් ගැන හිතයිද? ඒක ඔබලට අපිට මේ ජීවිතේදී අත්විඳින්න පුළුවන් දෙයක්. නමුත් ඒ සැපය දැනුණත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයකින් මේ පිට හැමෝටම ආවුතේ ඒගොල්ලෝ ඒ සැපය අල්ලගත්ත නිවන කියලා හිතලා. ඒ මීට කලින් නොවිඳපු ආශ්චර්යමත් වූ දෙයක් ඒ සමාධි ධානය ස්වභාවයෙන් කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ සරණ අපිට තියෙන නිසා, ඒ බුදුරජාණන් වහන්සේගේ ආලෝකයේ ෆ්ලෑෂ් එකක් වගේ උඩින් වැටෙන නිසා, අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් ශ්‍රද්ධාවෙන් මේක ගමන පටන් ගත්ත නිසා, එයා මේ සංස්කාර සියල්ලම අතහරිනවා කියන ස්ථාවරේ ඉඳලා පටන් ගත්ත නිසා, එයා සමාධිය අරසා ගැඹීර සැපයක් වුණත් එයා දකින්නේ මොකක් හැටියටද? අතහරින්න තියෙන දෙයක් හැටියට. මොකද එයා අතහරින්න කැමති නෑ. නමුත් අර තියෙන ශ්‍රද්ධාව නිසාම තේරෙනවද? නොපෙනෙන නිවන උදෙසා මේ ලෝකේ ලැබිච්ච ශ්‍රේෂ්ඨම සැපය අතහරිනවා. ඒ අතහරින්න මොන ශ්‍රද්ධාවක් හිතේ තියෙන්න ඕනේ? මොන ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ? එතකොට නොපෙනෙන නිවන උදෙසා මෙච්චර කාලයක් ඉපදිලා මෙච්චර කාලයක ලබන්න බැරි වෙච්ච ශ්‍රේෂ්ඨම සැපේ එක තප්පරයක ලබාපු සමාධිය තුල තියෙනවා නම් ඒ සමාධිය එයා අතහරින්න හිත හදා ගන්නවා කියලා කියන්නේ මොනතරම් අමාරු දෙයක්ද? නමුත් ඒ හිත හදාගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් උතේ. එයා SMS කෙනෙක් නෙමෙයි. ඒ තමයි ශ්‍රද්ධාවේ තියෙන ආශ්චර්ය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්සේතේ ධනත්ත්‍ය පුරිසස්වා සචේ මහත් ධන ලෝකේ අචේය දේව මානුෂ යම් ස්ත්‍රියකට පුරුෂයෙකුට මේ ශ්‍රද්ධාව කියන ධනය يعني හිගන්නේකට හෝ එනවාද ඛණ්ඩ දෙයක් නැතුව අසුචි කොලේ මල මුත්‍ර කොලේ වතුර ටිකක් බේත් පෙත්තක්ක කටට දාන කෙනෙක් නැතුව අංශභාග රෝගියෙක් හැටියට අවසාන හුස්ම හෙළන මොහොතේදී හෝ එනවාද ලෝකේ හැමෝම මෙයා කාලකන්ණියෙක් අවාසනාවන්ත සත්‍යයක් හැටියට දකිද්දිත් එයා තුල ශ්‍රද්ධාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා සචේ මහත් ධන ලෝකයේ ජීදේව මනුෂයා දෙවි මිනිස් ලෝකේ මහා ධනවන්තෙක් කියලා. නමුත් ඔබලා අපි ධනවන්ත භාවයෙන් අපි වටිනාකම් දෙන්නේ මොනවටද? සෙල්ලන්නේ නැහැ. ඒක නිසා වඩා වටිනා දේ කරන්න පුතේ. ඉතින් මෙන්න මේ විදිහට මෙයා දකින්න ඕනේ මොකක්ද? මේ සංස්කාර කෙරේ යා කලකිරෙන්න ඕනේ. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර මේ තුනම අත්හරින්න තියෙන දෙයක් හැටියට දකින්න ඕනේ. අත්හරින්න තියෙන දෙයක්. ඒ විදිහට දැකලා එයාට මේ ගමන යද්දී යාට තියෙන්නේ අතහරින්න එකයි. මොකද්ද? හිත විතරයි. හැබැයි හිත අතහරිද්දී අතහැර යද්දී ටික දවසක් අපිට මේක කරන්න වෙන්නේ. ඊට පස්සේ සතිය කියලා සති සම්පජන්ණය කියලා වටිනා දෙයක් ඔබ තුළින් මතුවෙන්න ගන්නවා. එහෙනම් දැන් ඔබ මේක යම් අමාරුවකින් යම් වෙහෙසකින් නම් කරේ ඒ සති සම්පජන්ණය කියන දේ ඔබට මතුවුණාට පස්සේ ඔබට මහන්සි වෙන්න දෙයක් නැහැ. සිහිය ඔබට ඒක කරලා දෙනවා. ඒක හරි ආශ්චර්යමත් වූ ධර්මතාවය. ඒක හරියට මේ වගේ දෙයක්. ඔන්න දැන් වත්තේ ඉන්නවා නයි පැටව ගොඩාක් බෝ වෙලා.
ඉතින් ඔබලා මොකද කරන්නේ? වත්ත වටේ දුවමින් මේ නයි පැටව ටික මරමින් ඉන්නවා. ඊට පස්සේ එක්තරා මොහොතක දුවාට හිතෙනවා නයි පැටව ටික මැරුවත් මුන් ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබ හොයනවා කොහෙන්ද මේ එන්නේ කියලා. දකින්න හුඹස් කට. ඔබ මොකද කරන්නේ? වත්ත වටේ දුවන්නේ නැහැ. උභා ගාවට ඉඳලා එන එකව මරනවා. ඒක ලේසියනේ. හරිද? අන්න සිහිය ඔබට කරලා දෙනවා අන්න ඒ වගේ දෙයක්. ඉස්සල්ලා ඔබ කරේ අර වත්ත වටේ දුවනවා. දුවලා මේ නයි පැටව ටික. හැබැයි ඒක කරන්න වෙනවා. ඒක කිරීම නිසා තමයි අර හිත පහළ වෙන්නේ නැහැ. මේගොල්ලෝ එන්නේ කොතනින්ද කියලා හොයන්න හිතෙන්නේ. අන්න ඒ වගේ ඊට පස්සේ සිහිය මොකද ගන්නෙ? සකස් වෙන හිත පරියුට්ටාන අවස්ථාව කෙලෙස්සල. තේනද? සකස් වෙන හිත යා පිරිසුදු කරලා දෙනවා. ඇලීමට යන්නේ නැහැ, ගැටීමට යන්නේ නැහැ. එතන අවිද්‍යාව සකස් වෙන්නේ නැහැ යන්න. පටිච්චසමුප්පාදේ සකස් වෙන්නේ නැහැ. නිර්වාණගාමී හිත කුසල් හිත බවට පත් කරනවා. එක හිතක් අතාරිද්දී සතර සම්‍යක් ප්‍රදාන වීර්යයෙන් වැඩෙනවා. නූපන් කුසල ඉපදීම, උපන් කුසල වර්ධනයේම, නූපන් අකුසල නොඉපදීම හා උපන් අකුසලයේ ප්‍රහාණය වීම කියන ඔය හතරම එක හිතක් තුළ සිද්ධ වෙනවා. එක හිතක් අතහරින්න. ඔය සති සම්පජාන්නේ තමයි බුදුරණන් වහන්සේ වැඩිම වර්ණනා කරලා තියෙන්නේ. ඒ ඔය විදිහට ඔක කරගෙන යද්දී යාට සමාධිය ඇති වෙනවා. ඒ සමාධියෙන් එයා මොකද කරන්නේ? එයා දකිනවා මේ කොච්චර මේ කටගාම ඉඳලා මැරුවත් මේක ඉවරයක් වෙන්නේ නැහැ. යා ඊට පස්සේ උඹා බිඳිනවා. බිඳලා හැපෙන්නත් එක්කම අර නයිබිත්ත ටික විනාශ කරලා දානවනේ සමාධියෙන් ඒ දේ සිද්ධ කරද්දී. එනවාද? අර අනුසය කෙලෙස්. ආසව අනුසය කියලා කියන්නේ පල් වෙච්ච දේවල්. අන්න ඒ ආශ්‍රව සියල්ල මේ උගුල්ලා දැම්මට පස්සේ ආයතන නායික් බිහි වෙනවා කියන දේ සිද්ධ වෙන්නේ නැහැ. නේද? ඒක නිසා මේක හොයන්න දඟලන්න ඕනේ නැහැ. ඔබ නවතින්න. නැවතිච්ච තැන ඔබට මේ ධර්මෙ මත වෙනවා. දැනසි මෙතන තියෙනවා. ඉතින් අපි සියලු දෙනා තෝරාගෙන තියෙන පුතේ මේ ලෝකේ අමාරු ක්‍රමවේදය. ලේසිම උත්තම ක්‍රමවේදයක් තියෙනවා. ආර්ය කියන වචනේ මේ ප්‍රකටයිනේ. ආර්ය ප්‍රතිපදාව. උත්තම මිනිසුන් විසින් ගමන් කරා වූ ප්‍රතිපදාව. අසුරු කළා වූ ප්‍රතිපදාව. ඉතින් එහෙම ප්‍රතිපදාවක් තියාගෙන සහැල්ලුවෙන් සරලව අල්පේච්ඡ සුන්දර සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියන අපි අපේම ජීවිත සංකීර්ණ කර ගන්නවා නම් අපි තරම් අවාසනාවන්ත පිරිසක් මේ ලෝක ධාතුවේ අවශ්‍යයි. ඔබ රුහුණේද? මොකද ඊරේක? අපි ආසොත් ආයෙම මොනවද කරේ? මම කරා. මොන ඊරේක? අවුන්නේ දැන් අපිට සියල්ල අතරින් නිවන කියන දේ පස්සෙන් යනවනේ ඒක අල්ලගන්න දෙයක්. ඔබ නිවන කියන දේ මොකක් කියලාද හිතන්නේ? ඔබට අල්ලා ගන්න තියෙන දෙයක් කියලාද හිතන්නේ? නෑ ඒක පස්සෙන් මේ කියන්නේ ඔබට නිවන කියන දේ පස්සෙන් යන දෙයක් නැහැ. ඔබට තියෙන සකස් වෙන දේ අතහැර යද්දී ඔබට නිවන කියන දේ මතුවෙනවා. කිසිවක් නොපිහිටන තැන තමයි නිවන කියන්නේ පුතේ. තේරෙනවද? ඒකත් එතන ආසාවක් තියෙන්නේ නිවනට යන්නේ කියන්නේ. ඒ ආසාව ශ්‍රේෂ්ඨයි පුතේ. මොකද දන්නවද? ඒ ආසාව තුළ ඔබට කෙලෙස් සකස් වෙන්නේ නැහැ. ඔබේ නම් බල. නොවන් ඒ ආසාව ශ්‍රේෂ්ඨයි. ඒ ආසාව උත්තරීකරයි. ඔය ඔබලට දැන් සකස් වෙලා තියෙන්නේ කෙලෙස් මඩගෝරු නිසා සකස් මේ තියෙන ආසාවක්. ඒ ආසාව ඔබව තව තවත් අසහනයටමයි ගෙනියන්නේ. ආතතියටමයි ගෙනියන්නේ. වෙහෙසකටමයි ගෙනියන්නේ. නමුත් අර නිවන පිළිබඳව තියෙන ආසාව ශ්‍රේෂ්ඨයි. මොකද එතන සැනසීමක් තියෙනවා. ඒක අත්විඳින්න මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මම කතා කරන්නේ නැහැ මම. අපි දුවන ඔබලා ඉද්දී යනවා. ඒදි කියන්න දෙයක් නැහැ. අපි අත්විඳින දෙයක් නැත්තම් මොනවා කියන්නද පුතේ? දන්න. එන්න. නිවන පැත්තකට දාන්නකො. හෙට ගැන අපේක්ෂා නැතුව හෙට ගැන බයක් නැතුව මේ ඇඳුම් කෑලි දෙක තුනකින් ලෝකේ කොහෙට ගියත් අපි පිළිගන්නව නේද? නැද්ද? ඈ නේද? අපිට කැම ගැන හිතන්න ඕනේ නැහැ. මිනිස්සු ඇවිල්ලා වැඳලා කන්න දෙන ඔබට කවුද ගෙදර වැඳලා කන්න දෙන්නේ කියන්නේ? නිකම්මද කියන්නේ? නැද්ද? නෑ මම නිකන් කියන්නේ නෝවා. ඈ නිකම් මේ ගල්ලකට ඇවිල්ලා කාලා ටික බුදියලා බලන්නකෝ. මොන තරම් සැනසීමක් තියනවද කියලා. අහන්නකෝ සාන්නන්ද යාළුවගෙන් අහලා බලන්න. මු භාවනා වුණේ නැහැ. තේරෙනවද? හොද්දනකෝ මේ තාම ඔයගලන් ගියේ නැහැනේ මේ ආරන්නේ නේ. ඇවිදලා බලන්නකෝ ගල් පොකුණු සුන්දර දැන් බලන්නකෝ මේ මෙහි අලිය ඇවිල්ලා මේ පිටාතුල්ලන උඩ.
අර්ථයෙන් අපි හැමදේම කරන්නේ දුකෙන් නිදහස් වෙන්නනේ. ඔව්. දැන් දුකෙන් නිදහස් වෙච්ච තැන තමයි නිවන කියන්නේ. දැන් අපි ඔය කරන දේවල් දැන් අපේ ලෞකික ජීවිතය අපි සාර්ථක කරගන්න අපි දුකෙන් නිදහස් වෙන්නේ අපි හැමදේම කරන්නේ. ඉතින් අපි නිවන කියන වචනේ පැත්තකට දාලා දුකෙන් නිදහස් වීම ගැන කතා කරොත් එහෙම නිවැරදි මාර්ගයට අපි යොමු වෙන්න ඕනේ. දුකෙන් නිදහස් වෙන්නේ නෝන. දැන් ඔබලා යන ක්‍රමවේදය තුල ඉතින් දුක තුල හිර වෙන්නේ නෑනේ. තේරෙනවද? ඉතින් සානස් කියපු දේ ලස්සනයි. ඔය යන ක්‍රමවේදය තුල හිර වෙන්නේ නෑ. නිවන කියලා ඔබට ලබන්න දෙයක් නැහැ පුතේ. දුකෙන් නිදහස් වීම ඇත්තටම කියනවා නම් මේ අතාරීම ගැන මොනතරම් කතා කරන්නේ. රහත් වෙච්ච රහතන් වහන්සේ තමයි දන්නේ. උන්වහන්සේට ඇති වෙන අවබෝධ ඥානයේදී උන්වහන්සේ දකිනවා. මේ අතාරීම උදෙසා මේ ආරෂ්ඨාංගික මාර්ගය කියලා දෙයක් තිබ්බට පටන් ගන්නදිවත් මෙතන අතාරින්න දෙයක් තිබුණේ නැහැ කියලා. දැන් මේක අතේ තියනවනේ අතාරින්න ඕනේ. මගේ අතේ තියනවනේ අතාරින්න ඕනේ. අද පටන් ගන්නදිවත් මෙතන අතාරින්න දෙයක් තිබුණේ නැහැ. අවසානදී අතාරින්න දෙයක් තිබිලා නැහැ. ගලාගෙන යන ගඟක් මම කියලා හිතාන හිටියා මගේ කියලා හිතාන හිටියා වගේ දෙයක් උන්වහන්සේට දැනෙන්නේ. තේරෙනවද? ඒක මුලාවක්. එහෙනම් නිවන කියලා කියන්නේ මුලා වෙච්ච ස්වභාවයෙන් නොමුලා වෙච්ච ස්වභාවයටපත් වීමක් විතරයි. දැන් අපි ඉන්නේ සියලු දෙනා මුලා වෙච්ච ස්වභාවය. මුලාවෙන් ගෙන්න දුක. අඳුරේ යෑම දුක. ඉතින් මේ ක්‍රමවේදය තුළ නිකන් හිටියත් උඩට යන්නේ. තේරෙනවද? දැන් මේ විදිහට අපි නිකන් හිටියත් උඩට යන්නේ. සැහැල්ලුයිනේ. නමුත් අපිත් කොට කලසමක් ගාගෙන ටී-ෂර්ට් එකක් ගාගෙන සන්ග්ලාස් එකක් ඔළුවේ දාගෙන පොරක් වගේ හිටියා. ඉඳලා වෙරලා මේ රස්සාවල් කරගෙන ලක්ෂ ගාණක් දමාසෙට හම්බ කරගෙන හිටියට එතනද අපිට සකස්න්නේ අපි දන්නවනේ පුතේ රස්සාව කරලානේ ආවේ. එතනද මොන ටෙන්ෂන් එකක් ඒ රස්සාව තුළ තියෙනවද? ඒ විතරද? මොනතරම් ජීවත් වීමේ අරගලයක් ඔය හැමෝටම තියෙනවා. සමාජයේ ස්ටේටස් පවත්වා ගැනීමේ උදෙසා අපි කොච්චර වියදම් කරන්න ඕනද? තමන්ගේ තත්ත්වය රැක ගන්න. ඒක කවුද හදලා දෙන්නේ? ලෝකෙ මිනිස්සු අපිව නිකන් අන්දලා උඩට දානවා. ඒ මොකක්වත් නැතුව සරලවම තුල අපිට සමාජයේ කවුරුවක්වත් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙයක්. අපි අතහරින්න සමාජයේ කැමති වෙනවා. ඒකට ලේසි. නේද? අපිට සැනසීමකුත් තියෙනවා. ඒ වගේම අපිට දෙයක් පූජා කරගත්තොත් ඒගොල්ලන්ටත් ඉරකුත් තියෙනවා. ඉතින් අනිත් එක නිකන් හිතන්නකෝ දැන් අම්මලා තාත්තලා අපි ගෙවල් වල ඉඳලා අපි අම්මලා තාත්තලාට ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා අම්මලා තාත්තලා අපිට ඉන්නවා කියලා හිතනවා. ඒගොල්ලෝ මැරෙන වෙලාවේ අපි ගැන හිතුවා නම් ඒගොල්ලෝ പ്രേත ලෝකෙට යනවා. නමුත් දැන් අපි අම්මලා තාත්තලා ගාව නැහැ. නමුත් මගේ අම්මයි තාත්තයි මැරෙද්දි මාව සිහිපත් වුණොත් කොහෙද යන්නේ? කොහේ ආවිද? නිකන් දැන් කොහෙද යන්නේ? සුගතිය යනවාමයි. සැකයිද? සුගතිය යනවාමයි. එහෙනම් කොයි පුතාද ලොකුම උපකාරය කළේ? ගෙදර ඉන්න පුතාද නැත්නම් අතහැරලා ආපු පුතාද? නිකන් කියන්නේ. අතේන මං කියන්නේ. අතහැරීම හැම පැත්තෙම ශ්‍රේෂ්ඨයි පුතේ. බුදුරණන්සේ අපේ දෙයක් කියනවනම් තංකුතෙත් අග්ගවිස්සන ලබ්භායන් කන්න එක්කම් මේන දාට පත්තබ්බන් ඥානබ්බන් සච්චිකාතබ්බන් බුදුරණන්සේ කියන පින්වත් අග්ගවිස්සන කාම මජ්ජේ වසන්තෝ මේ කාමයන් මැදම වෙසෙන කාමයේ පරිබුද්ධන්තෝ කාමයන්ම අනුභව කරන කාම පරිලාහේන පරිඩයමානෝ කාමයන් නිසාම දෙවි දෙවි පිච්චි පිච්චින් ඒත් කාම පරිවේෂණ අවශ්‍යකෝ ඒත් මේ කාමයන්ම හොයන්න උත්සාහවත් වෙන කෙනෙක් කවදානම් කාමයන්ගෙන් නිදහස් වීමක් ගැන දැනගනිද කවදානම් නිදහස් වීමක් ගැන තේරුම් ගනිද කවදානම් නිදහස් වීමකටපත් වේද කියලා කියනවා ඒක නිසා පුතේ ගහගෙන යන කෙනාට එහෙම නැත්නම් ගොම්බෙට්ටක් තියෙනවා ගොම්බෙට්ට තුල උපදිනවා පණුවේ නෝ ඔය බුදුරණන්සේගේ උපමාවක් ඈ ඔය ගොම්බෙට්ට තුල උපදින පණුවා උපදින්නේ ගොම්බෙට්ට ඇසුරු කරගෙනමයි. එයා ජීවත් වෙන්නේ ගොම්බෙට්ට තුලමයි. එයාට කන්න තියෙන්නේ යමක් එයාට සැපයි කියලා කියනවා නම් කියන්න තියෙන්නේ ගොම්බෙට්ට තුලම සකස් වෙන දෙයක්මයි. එයාගේ මුළු ජීවිතේම ගොම්බෙට්ට. එයා මැරලා යන්නේ ගොම්බෙට්ටමයි. ගොම්බෙට්ට තුල ඉන්න පණුවට ගොම්බෙට්ට ඉක්මවා ගිය දෙයක් ගැන හිතා ගන්නවත් බෑ. එතන. කොටිම මං කියන්නම් මට නුවන් මේ ධර්ම සංඥා වැඩිච්ච මොහොතේ මට ආපු උදාහරණයක් මට ආපු උදාහරණයක් මේක මම මෙච්චර කාලෙ
මේ මුළු ලෝකෙම අසුචි කොට. තේරෙනවද? මම මෙච්චර කල් කරේ අසුචි කොට තුල හොඳ අසුචි කොට තෝරන්න උත්සාහවත් වෙච්ච එක. මානසික වෙච්ච එක. එතකොට මට choice එකක් නැහැ. මට කොහොමවත් අසුචි ගොඩ අතරින් හොඳ එක තෝරන්න උනා. මම තෝරගත්ත එකක් මොකද්ද ගඳ අඩුවේ. හැබැයි ගඳ අඩුනත් ඒක අසුචිම එනවා. ඔබ කරමින් ඉන්නේ ඒකයි. හැබැයි මන්නම් ඒකෙන් නිදහස්. තේරුණාද කියන්නේ? තේරුණා නැද්ද? ඔව්. ඒතර අපේ මොකද දැන්? සිත නිදහස් කරගන්න කියලා කියනවා. ඒතර ප්‍රායෝගිකව අපි කරනවා නම් ඒ කියන්නේ අපිට සිතට එන සිතුවිල්ලක් අපි ඒ වෙලාවෙම ඒක නැති කරලා දාන්න. නෑ. අඳුන ගන්න. හිත ඇලීමකට ගියොත් හොඳද? හිත ඇලීමකට ගියොත් අහන්න ඇයි මං ඇලුනේ කියලා. හොඳද? ඇයි මං ඇලුනේ? ලෝකේ සැපයි කියලා හිතපු නිසා මං ඇලුනේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා දුක්ඛ ලෝකෝ පතිට්ඨිතා. ලෝකේ දුකයි. ලෝකේ දුක මත පිහිටලා තියෙන. එහෙමනම් ලෝකේ දුකයි කියලා දන්නේ නැති නිසා මං ඇලුනේ කියලා ඔබ මොකද හිතන්නේ? ඇලුනා කියලා දඟලන්නේ නැහැ. තේරෙනවද? ඇයි මං ඇලුනේ? දුකයි කියලා දන්නේ නැති නිසා කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය එතන ගලපගත්තා. එතකොට ඒක නිසා ඇලීම නිසා ඔබට අනාගතයේ සකස් වෙන්න තියෙන සංස්කාර එතනම නැති කළා ඔබ. අවිද්‍යාසගත සංස්කාර නැවත නැවතත් අபிසංස්කරණය වෙන එක නැවැත්තුවා. හරිද? නවත්තලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය එතන දාගත්තා. සම්මාදිට්ඨිය එතන දැම්මා. තේරුණාද? මාර්ගණක් මේක. සතර සතිපට්ඨානෙ මම කියන්නේ. ඒ වචන කිව්වේ නැතුණා. ඊට පස්සේ ගැටීමක් ඇති වෙනවා. ඒ ගැටීමක් ඇති වෙද්දී හිතන්න ඕනේ ඇයි මං ගැටුනේ? ඇයි මං ගැටෙන්නේ? යම් දෙයක් හෝ යම් පුජ්‍යලයක් ඔබට ඕන විදිහට නැති නිසාමයි තිලින අපි අතීතයේ ගැටුණා නම් ගැටුනේ අනාගතයේ ගැටෙනවා නම් ගැටෙන්නේ. හොඳට හිතලා බලන්න. යම් පුජ්‍යලයක් හෝ යම් දෙයක් ඔබට ඕන විදිහට නැති නිසා. නමුත් මේ ලෝකේ කිසිම දෙයක් අපිට ඕන විදිහට නැහැ. ඔබේ හැමත් ඔබට ඕන විදිහට නැහැ. ඒකට කියනවා අනාත්ම ස්වභාවය කියලා. බුදුරණන්සේ දේශනා කරනවා. දැන් ඔබේනේ ඔය ඇහැ නේද? මේ හාමුදුරු විතරක් දකින්න කියලා කියන්නකෝ ඔය ඇහැට. මේ වටේ කිසිම දෙයක් පේන්නේ නැතුව මේ හාමුදුරු විතරක්. පේන්නේ නැහැ. එහෙම වටේම පේනවනේ නේ. එහෙමනම් ඔබට ඕන විදිහට ඇහැවත් නැහැ නේ පුතේ. ඔබට ඕන විදිහට ඇහැවත් නැත්තම් ඔබට ඕන විදිහට මේ ලෝකයේ දරුවෝ බිරිඳ සමාජ කියන්නේ සමාජ තත්ත්වයේ රැකියාව ආර්ථිකය දේශපාලනය මේ සියල්ල අපිට ඕන විදිහට නැති නිසා නේද අපිට මේ කරදරයක් ඇතිලා තියෙන්නේ අපි ගැටෙන්නේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකයේ තුලව නෙමේ. ප්‍රශ්නේ තියෙන්නේ මොකක් තුලද? මගේ මැහැ තුල. මගේ මැහැ තුල සකස් වෙන හිතෙන් මම හිතනවා මේක මට ඕන විදිහට පවතින්න ඕන කියලා. එහෙනම් මගේම කන තුල, මගේම ඇහැ තුල, මගේම නාහය තුල, මගේම දිව තුල, මගේම ශරීරය තුල, මගේම මනස තුල ලෝකේ ඒකාන්තෙන් පරදින අවාසනාවන්ත යුද්ධයේ සදාකාලික ගොදුරක් වට අපිපත් වෙලා. හරිද මම කියන්නේ? දැන් අපි පරදිනවා යුද්ධයෙන්. ඒක මං කිව්වේ. එක තප්පරයකට ඔබට ඇති වෙන අකුසල සිතක් නිසා අනාගතේ කෝටි ප්‍රකෝටි වාරයක් අපා දුක් විඳින්න, പ്രേත ලෝකයේ දුක් විඳින්න අපිට කර්ම සකස් වෙලා ඉවරයි පුතේ. ඒකේ භයානකම දකින්න. ඒකයි මං කිව්වේ ඒකට අපිට ලැබෙන ඉන්සෙන්ටිව් එක මොකටද? ඒ සල්ලි මොනවා කරන්නද? මේ අවුරුදු 20ක් අපි තව ජීවත් වෙයි කියන්නකෝ. ওই අවුරුදු 20 තුල අපි මේ ලෝකයේ වැදගත් කෙනෙක් හැටියට ඉන්නවා කියන්නකෝ. නමුත් අපිට සකස් වෙන අකුසල නම් ඒ අවුරුදු 20 තුල සකස් වෙන අකුසල නිසා අපිට කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් නිරේ දුක් විඳින්න කර්ම සකස් කර ගන්නවා නම් මොකටද ඉන්නේ? මොන පාඩුවක්ද? මේ opportunity cost එක ගැන මම මේ කතා කරන්නේ. නිකන් හිතලා බලන්න. ඒක වැදගත්ද? ඒ ආයෝජනය හොඳයිද? ඒ ආයෝජනය සාර්ථකයිද? ඒක අපරාධයක්. එතකොට ඇලුනා නම් අර විදිහට හිතනවා. මොකද හිතන්නේ? ඇයි මං ඇලුනේ? දුකයි කියලා දන්නේ නැති නිසා අන්න දාගත්තා. ගැටුණා නම් ඇයි මං ගැටුනේ? මට ඕන විදිහට මේ ලෝකේ පවත්තන්න බැරි නිසා. නමුත් ඒකට කියනවා අනාත්මයි කියලා. අනාත්ම නිසා. ඊට පස්සේ ඔය ඇලීම ගැටීම කියන අවස්ථා දෙකෙම හිත නිදහස් වෙන අවස්ථාව තියෙනවා. මධ්‍යස්ථ අවස්ථාව. ඔය නිකන් තියෙන අවස්ථාව. ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. ඔය තියෙන හිත උපේක්ෂා අවස්ථාව. ඒක ගැන සතුටු වෙන්න එපා. ඒක දකින්න අනිත්‍ය හැටියට. මොකද නැවතත් මගේ හිත ඇලෙන ස්වභාවයටපත් වෙන්න පුළුවන්, ගැටෙන ස්වභාවයටපත් වෙන්න පුළුවන්. ඇලෙන ගැටෙන ස්වභාවය ඉක්මවා ගිය ස්වභාවයක් තාම මගේ හිත තුළ සකස් වෙන්නේ නැහැ. එහෙනම් මේකත් අනිත්‍යයි කියලා ඔබ දකින්න. අන්නේ විදිහට දකිද්දිමයි පුතේ මේ ලෝකයේ හිතට කළ යුතු දේ ඔබ කළා. එනවාද?
ඔබ අවබෝධ කරගත්තා. හිත අතහැරීමත් එතෙන් සිද්ධ වෙනවා, අවබෝධයත් එතෙන් සිද්ධ වෙනවා. හිතේ යථාර්ථය ඔබ තේරුම් ගත්තා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හිත තුල ඔබ තේරුම් ගත්තා. මොකද මොන හිතක් සකස් වුණත් ඒක පෙට්ටි තුනයි තියෙන්නේ. ඩස්බින් තුනයි තියෙන්නේ. ඇලීම කියන පෙට්ටියයි, ගැටීම කියන පෙට්ටියයි, මුලා වීම කියන පෙට්ටියයි. ලෝභය කියන තැනදී ඇලෙනවා, ද්වේෂය කියන තැනදී ගැටෙනවා, උපේක්ෂා කියන අවස්ථාවේදී මුලා වෙනවා. ඉතින් ලෝභ ද්වේෂ මෝහ කියන ওই අවස්ථා තුන විතරයි මොන හිතක් වුණත් අයිති වෙන්නේ ওই හිතටමයි. ওই අවස්ථා තුනටමයි. රහතන් වහන්සේගේ ස්වභාවය ඇරෙන්නේ. තේරෙනවද? රහතන් වහන්සේගේ උපේක්ෂාව ඇරෙන්නේ. එහෙමනම් ඒන සෑම සිතක්ම ওই විදිහට කැටගරයිස් කරලා ඔය සෙක්ෂන්ස් තුනට දාගන්න ඔබ දක්ෂණා. දාගෙන ඒක තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ඔබ මතු කරගන්න දවසට විනාඩි 5ක් ඔබ ගත කරොත් ඔබේ ජීවිතේ හිස් ජීවිතයක් වෙන්නේ නැහැ. ඔබ මේ බුද්ධ ශාසනයෙන් ලෝකේ ලේසියෙන් කෙනෙක් නොකරන වඩා ශ්‍රේෂ්ඨම දේ ඔබ කළා. ඉතින් අඛණ්ඩව මේ විදිහට ඔබ දිනපතා කරගෙන යද්දි වැඩි කලක් යන කලින් ඔබ තුල සති සම්පජන්ණය කියන අර මගනාදේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඔබ වෙනුවෙන් ඒ දේ ඔබට කරලා දෙන්න ගන්නවා. ඔබට තියෙන නිකන් රිලැක්ස් එකේ ඉන්න විතරයි. සිහිය ඔබට ඒ දේ කරලා දෙන එක හරි තෘප්තිමත් තැන. හරි ප්‍රබෝධමත් දෙයක්. ඔබ නිදි. හැබැයි ඔබ අවදි. තේනවද? කායික වෙහසක් නැහැ. නිදි මතක් කියන දෙයක් නැහැ. ඈනුන් යනවා කියලා දෙයක් නැහැ. ඕන තරම් වැඩ කරන්න පුළුවන්. ඔබ මැෂින් එකක් වගේ වැඩ කරන්න පුළුවන්. තේරෙනවද? සිහිය කියන දේ ඔබ තුල ඇති වුණාට පස්සේ හරි සුන්දර දෙයක් ඒක. හරි ප්‍රබෝධමත්, හරි තෘප්තිමත්. හිතේ ඇලීමක් ඇති වෙන්නෙම නැහැ. මොන තරම් කවුරු මොන දේ කිව්වත් කරත් ගැටෙන්නේ නැහැ. හරි තෘප්තිමත් තත්ත්වයක්. මුළු ලෝකේ ගැනම මහා අනුකම්පාවක්, මෛත්‍රී ස්වභාවයක් ඇති වෙන්නේ. ඒක ඔබ ඇති කරගන්න දෙයක් නෙමෙයි. ඔබට ඇති වෙන දෙයක්. ඒ සිහිය කියන දේ ඇති වෙන්න හේතු නිසා. තේරෙනවද? ශ්‍රද්ධා, වීරිය, සති. බලන්නකෝ. ශ්‍රද්ධාවත් වීරියත් නිසා තමයි සිහිය ඇති වෙන්නේ. ඒ තුන නිසා තමයි සමාධිය ඇති වෙන්නේ. ඒ හතර නිසා තමයි ප්‍රඥාව උපදින්නේ. එහෙනම් ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියපු දේ ඔබ පිළිගන්නවා. ඊට පස්සේ ඔබ වීරියෙන් ඒක ගලප ගන්න උත්සාහ කරනවා දවස ගානේ. ඒ හිත් අඳුන ගන්න ඔබ උත්සාහ කරද්දී සිහිය දියුණු වෙනවා. අන්න සිහිය පීඩන්න ගන්නවා. ඒක හරියට මේ වගේ දෙයක්. ඔබ කර්මාන්ත ශාලාවක හිතන්නකෝ ෆැක්ටරි එක ලයින් සුපර්වයිසර් කෙනෙක් හැටියට යනවා කියලා. ඔන්න ගිහලා ඔබ දැන් වැඩ කරන්න ගන්නවා. ඔබ මහා ගොඩක් වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරලා ක්‍රමයෙන් කවදා හරි දවසක ඔබ ප්‍රොඩක්ෂන් මැනේජර් වෙනවා. ඒ ප්‍රොඩක්ෂන් මැනේජර් වෙච්ච දවසට ඔබට ටාගට්ස් වලට මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔබ ලයින්ස් වලට ගිහලා. ඔබ වෙනුවෙන් වැඩ කරන පිරිස ඉන්නවා. අන්න ඒ වගේ තේරෙනවද? ඔබ පොඩ්ඩක් මේකට බහැලා මේ ශ්‍රද්ධාවෙන් මේක බුදුරන් වහන්සේගේ ධර්මය ඔබ ගලප ගන්නට ඔබ වීරිය දාද්දී සිහිය කියන දේ ඔබට ඉපදුනාට පස්සේ ඔබට තියන්නේ හිනාවේ බලන් ඉන්න විතරයි පුතේ. සුන්දර තැනක්. එහෙනම් හරි තෘප්තිමත් ස්වභාවයක් ඒක. සති සම්පජාන්නේ කියන දේ ඒක මේ ලෝකේ බුද්ධ ශාසනය තුලින් විතරක් තමා තුලින් මතු කරගන්න පුළුවන් ආශ්චර්යමත් ධර්මතාවය. අන්න පරිණාමය. ඒක තමයි සැබෑ පරිණාමය. අපි පරිණාමය කියන්නේ මොකද? මොකද අපි පරිණාමය කියන්නේ? මොකද අපි පරිණාමය කියන්නේ? ගල්දුගේ වෙනවා. ඔව් දැන් ඊටත් වඩා යනවනේ කලින්. අර වඳුර කුදු ගහිච්ච වඳුරගේ වානරයෙන් දැන් හෝමෝ සේපියන් කියන තැන දක්වා කෙලින් කරලා ගේනවනේ නේ. චාල්ස් ඩාවින්. අර කුදු ගහිලා ඉඳලා වඳුරෙක් කියලා ඉඳලා ඊට පස්සේ ටික ටික ඌව කෙලින් කරලා හිට ඕන තැනට එනවා. හොඳ පුෂ්ටිමත් ශරීරයකින් කෙලින් කරලා ගන්නවා. කියනවා මේක තමයි මිනිහාගේ සම්භවය පරිණාමය. හරිනේ? නේ? ඒතර කුදු ගහිච්ච වඳුරට අවුරුදු කෝටි ගණනක් ගියා කෙලින් එලා මිනිස්සෙක් එන්නේ නේ. ඩාවින්ගේ හැටියට. ඒතර ඩාවින්ට අවුරුදු කෝටි ගණනක කාබන් පරීක්ෂණ ආනම්මනම් කරලා ඔය ඇට කැලි ටික පුරුද්දලා තමයි ඔය පරීක්ෂණය තුලින් ඒ නිරීක්ෂණය තුලින් යා නිගමනයකට ආවේ. හරිනේ? නමුත් එයා ඇස්සරගෙන බලන්න මම මේ කිව්වේ Tamanට අවශ්‍ය දේ විතරයි මේ ලෝකෙ මිනිස්සු දකින්නේ. යථාර්ථය නෙමෙයි. එයා අවුරුදු කෝටි ගණනක අතීතයට ගිහිල්ලා ඔය ටික පුරුද්දලා මිනිහව කෙලින් කරා. හැබැයි කෙලින් කරපු මිනිහා තව අවුරුදු 10ක් ඩාවින් ඇස්සරගෙන හිටියනම් කුදු වෙන හැටි ඩාවින් දැක්කේ නැද්ද? අවුරුදු කෝටි ගණනක් තිස්සේ දැන් අද කුදේ අරගන්න අපි වෙහෙස වුණා. නමුත් තව අවුරුදු 10ක හිටියනම් ඒ පුෂ්ටිමත් මිනිස්සයා කුදු වෙන හැටි ඩාවින්ට පේන්නේ නැද්ද? පේනවා. නමුත් එයා ඒ කැමති එයාට අවශ්‍ය තැන් විතර එයා ගෙනත් නැවතුනේ. දැන් අපි අදටත් ඉගෙන ගන්න පරිණාමවාදී පියා හැටියට කවුද? ඩාවින්. නමුත් සැබෑ පරිණාමවාදී මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒක තමයි සැබෑ පෞරුෂයක්. අපායට යන්න, പ്രേත ලෝකෙට යන්න හිට මිනිස්සෙක් කෙලින්ම එයා තුලින් මහා පෞරුෂයක් ගොඩනගාගෙන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ස්පර්ශ කරමින් ඒවා ඉක්මවා යමින් යමා මානිවනට සාක්ෂාත් කරනවා නම් ඒක තමයි සැබෑ පෞරුෂය පුතේ.
තේරුණාද? නමුත් මම මෙහෙමත් කියන්නම් හොඳයි ඩාවින් කියන විදිහට ඇත්තටම අපි වඳුරගෙන් ආපු කෙනෙක් කියලා හිතමුකෝ. නමුත් එහෙම ආවේ නැහැ. මිනිහා කොහොමත් මිනිහා තමයි. වඳුර කොහොමත් වඳුර තමයි. ඩාවින් මොනවද දන්නේ මිනිස් ඇස ඉක්මවා ගිය සාමාන්‍ය මේ පෙරේතෙක්වත් දැකීමේ හැකියාව ඩාවින්ට තිබුණේ නැහැනේ. ඔය නිගමනයට එන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙමද? තේරුණාද? වඳුරා කියන්නේ තිරිසන් ලෝකයේ ප්‍රේතයටත් වඩා පල්ලෙහා ඉන්න තත්ත්වයක්. සතර අපාය. සතර අපාය කෙනෙක් මේ සුගතියට මේ පරිණාමය වෙන්නේ නැහැ. අපි කියමු කා මෙහෙමයි කියලා. ඇත්තටම සතර අපායෙන් නිදහස් වෙලා මනුස්ස ලෝකෙට එන්න පුළුවන් කෙනෙක්. ඒක වෙනවනේ. අපිත් මේ වෙලා ඉන්නේ. නමුත් ඇත්තටම අපි වඳුරෙක් වෙලා ඉඳලා මිනිස්සෙක් වුණා කියමුකෝ. එහෙම අමාරුවෙන් මිනිස්සෙක් වෙච්ච අපි අවුරුදු කෝටි ගාණක් තිස්සේ කොහොම හරි කෙලින් වෙලා මිනිස්සෙක් වෙච්ච අපි මැරිලා ගිහලා ආයි වඳුරෙක් කියලා උපදිනවනේ ඒක පරිණාමයක් වෙන්න පුළුවන්ද කියලා. මැරිලා ගිහලා පෙරේතෙක් වෙනවා නම් බිත්තරයක් ඇතුළේ උපදිනවා නයි පැටියෙක් කියලා ඒක පරිණාමයක්. නමුත් එහෙම අපි තේරෙනවද? එහෙම අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහිම අපේ සැබෑ ශ්‍රද්ධාවක් ඔබ ඇති කරගත්තොත් අන්න ඔබ මේ ලෝකේ පරිණාමයටපත් වෙච්ච කෙනෙක්. ඔබ ඔබේ ජීවිතයේ සීලෙන් අලංකාර කරගත්තොත් ඔබ මේ ලෝකේ පරිණාමයටපත් වෙච්ච කෙනෙක්. ඔබ ඔබේ ජීවිතේට වීරිය කියන අංගය එක්කව කරගත්තොත් ඔබ පරිණාමයටපත් වෙච්ච කෙනෙක්. ඒ වීරිය තියෙන්න ඕනේ කාගෙන ඉගෙන ගන්නවා කියන තැනට නෙමෙයි. එහෙනම් ඒ ඉගෙන ගන්න, ඒක පුණ්‍ය ශක්තිය ඉගෙන ගත්තේ නැත්නම් වැඩක් නැහැ. ඉගෙන ගන්න. හැබැයි මේක දකින්න. අවබෝධයෙන් දකින්න මේක දුකක් කියලා. මම මේ දුක් උදෙසා වහන්සි වෙන්නේ කියලා දකින්න. එහෙනම් හොඳයි. එයා සිහිය උපද්දව ගත්තොත් අන්න එයා පරිණාමයටපත් වෙච්ච කෙනෙක්. එයා මේ ලෝකයේ සමාධිය ලබා ගත්තොත් එයාට කිසිම විසාගයක් නැතුව ඔය ඉන්න පරයන්ක තුලින් ඉඳගෙන එයාට බ්‍රහ්ම ලෝක දකින්න පුළුවන්. ඈත දිව්‍ය ලෝකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කෙනෙක් මැරලා ගිහලා උපදින ආකාරයට දකින්න පුළුවන්. ඔබ දැන් මැරුණොත් කොයිද උපදින්නේ කියලා දකින්න පුළුවන්. ඔබ දැන් හිතන්නේ මොකද්ද කියලා දකින්න පුළුවන්. ඒක පරිණාමයක්. ඒක පරිණාමයක්. එතකොට දෙවිවරු කතා කරන දේ අහන්න පුළුවන්. ඒක පරිණාමයක්. ඔබ කැමති තාක් ඈත දකින්න පුළුවන්. ඒක පරිණාමයක්. එහෙම දකිමින් මේ ලෝකේ සියල්ලම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තේරුම් අරගෙන යා මේ ලෝකෙන් නිදහස් වෙලා යනවා පුතේ. නැවතනම් උපතක් කරා යන්නේ නැහැ. නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. ඒක ලෝකේ පරිණාමයක්. ශ්‍රේෂ්ඨ තත්ත්වයක්. ඉතින් මේ ශ්‍රේෂ්ඨ තත්ත්වයටපත් වෙන්නමයි පුතේ. ඔබටයි මටයි අවස්ථාවල් හැමදාම ලැබෙන්නේ නැහැ. තේරුණාද? ඔබ දැන් මේ මහන්සියලා ලබා ගන්න හදන අවස්ථාවල් මේ අතීතයේ ඔබ රිපීට් කරනවා. ඔබලා හිතනවාද අතීතයේ ඔබලා මීට වඩා ඉතාමත්ම දියුණු තත්ත්වයන් වල හිටපු මහා ප්‍රභූ පිරිසලා හිටියා. බ්‍රහ්ම වෙලා හිටියා, දෙවිවරු වෙලා හිටියා, සක්විති රජ වෙලා ඔබ හිටියා. එහෙම හිටපු ඔබ දැන් මේ චූටි ලාමක සැපක් උදෙසා ආයෙ දැන් දහ දුක් විඳින මුල ඉඳලා. මොකද ඒ අතීතයේ ඔබට තිබිච්ච කිසිම ශක්තියක් දැන් මේ ජීවිතේ ඔබට නැහැ. නමුත් එහෙම නෙමෙයි ඔබ ශ්‍රද්ධාව තියාගත්තා නම් අතීතයේ ඔබට මේ ජීවිතේ ඊට වඩා ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඒ කරුණ හේතු වෙනවා. අතීතයේ ඔබ සෝවාන් වෙලා හිටියා නම් ඔබට මේ ජීවිතේ ඉතුරු මාර්ගඵල සම්පූර්ණ කරන්න ඒක හේතු වෙනවා. ඔබ පිරියෙන්නේ නැහැ. තේරෙනවද? ඒක නිසා ඔබ මේ ලෝකයේ මේ ඉපදිච්ච අවස්ථාවේ මේ අඩු දැන් ටික මේ හොඳම කාලේ මේ ධහම අවබෝධ කරගන්න. මේ කාලේ ඔබ ගත කරන ජීවිතය ওই විදිහටම ගත කරන්න. සෙල්ලක්කාර ඕනම විදිහට ගත කරන්න. හැබැයි මේ ධහම අවබෝධ කරගන්න. අවබෝධ කරලා ඔබ නිදහස් වෙලා යන්න. දක්ෂයන්ටයි මේ ධහම තියෙන්නේ පුතේ. තේරෙනවද? දක්ෂයන්ටයි මේ ධහම තියෙන්නේ. ඒක නිසා පින භුක්ති විඳින්න හැබැයි පින පරිස්සමෙන් පරිහරණය කරන්න. පින නිසා තමයි අපිට සියල්ල ලැබෙන්නේ. හැබැයි ලැබෙන සියලු දේ ඔබ පරිහරණය කරද්දී ඔබට නැති කෙලෙස් උපදිනවා නම් ඒ කෙලෙස් නිසා ඔබ නැවත අකුසල ඔබට සකස් වෙනවා. ඒක නිසා ඔබ පල්ලෙහා යනවා. ඒක අපරාධයි.